චිත්‍ර කලාව, වේදිකා නාට්‍ය, වාස්තු විද්‍යාව වැනි දෘශ්‍ය කලා පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. මෙම විෂයන්ට අදාළව කෘති කීපයක් රචනා කරගන්නට. වැඩි උනන්දුව කියන එක මම දෙවරක් සඳහන් කරේ. ඒ වැඩි කියන එක තව වැඩි වශයෙන් කියන්නේ අවශ්‍යතාවය වැඩි කරන්න පුළුවන් නම් අනිත් අසාමාන්‍ය උනන්දුවක් තියෙන පුද්ගලයෙක් විදියට තමයි අපි දුකයි නාරීක හඳුනගන්නේ. ඒ වගේම මේ කියන කාරණා ඇතුළතදී ඔබට වැටහෙනවා ඇති චිත්‍ර කලාව, ඡායාරූපකරණ, සිනමාව, වේදිකා නාට්‍ය මම හිතන්නේ මේ හැමදාම උත්පත්ති කුංචි තියරයකට ගියා, පෙට් එකකට ගියා, ස්කෝප් සිනමායකට ගියා වෙන සාකච්ඡාවලදී අපිට නිතරම මුණ ගැසෙන චරිතයක් විචාරකයෙක් ඒ වගේම ශූර අපේ මාධ්‍ය කාරණා වලින් තව සූර මොහොතකින් තාවකේ එදා දූපති ගාලේ වික්‍රමගේ නැතුනේ ඔබටයි මේ ගෞරවය. Gentlemen, please welcome Bhupati Rani Vikramage to the podium. හරි මම මෙහෙම කියන්නම්. දැන් මම අද උත්සාහ කරනවා මේ ටිකක් දැන් ෆොටෝග්‍රැෆි and ආකිටෙක්චර් අතර සම්බන්ධය හදන්න. එතකොට ෆොටෝග්‍රැෆි වලයි ආකිටෙක්චර් වලයි යම් කිසි විදියකට වෙනස්කනුත් තියෙනවා, සමානකනුත් තියෙනවා. මම හිතන්නේ අපේ වරුණ සහෝදරයාත් යම් දුරකට ඒක කිව්වා. එතකොට දැන් මේකේ මේ ગેප් එක අපිට කිතකේ කොහොනම් අයිඩියොලොජි එක කියලා, දෘෂ්ටිවාදය කියලා. ඒක මම කියන්නේ අර සහෝදරයා කිව්වා වගේම කොමියුනිස්ට් අර්ථකින්. ඒ කියන්නේ කාල් මාක්ස් අයිඩියොලොජි කියලා කිව්වේ අපේ අදහස් සහ භාවිතාව අතර තියෙන පරතරයට. අපේ ideas and practice එක අතර තියෙන gap එකට තමයි කිව්වේ. එතකොට මේක මම දෙපැත්තෙන්ම කතා කරන්න උත්සාහ කරනවා යම්කිසි විදියකට. එතකොට photography history එකේ ලෝකේ ඡායාරූපකරණ ඉතිහාසයේ කොහොමද ඒ කියන්නේ built environment එක. ඕගලන්ගේ මාතෘකාව built environment එක. මෙතන මේ ශ්‍රී ලංකා Institute of Architects එකේ සහෝදරයන් ඉන්නේ. built environment එක කොහොමද විකාශනය වුණේ photographers-ලගේ අතින් කියන එක තමයි මම වැඩිපුර කතා කරන්න යන්නේ photography history එක true ඒක හරහා ඒකේ විශේෂයෙන් අපි කියන්නේ අර paradigm shifts කියලා. ඒ කියන්නේ සුසමාදර්ශී විතන්වීම. මේකේ changes මොනවද කියලා තමයි මම කතා කරන්න යන්නේ. මේක මම හිතන්නේ ගොඩක් අය දන්නවා. දැන් මේක මම තෝරගත්තේ දැන් කලාවේ එක වෙලාවක විශේෂයෙන් ආර්ට්ස් පැත්තෙන් මම කතා කරන්නේ මේක කලාවක් විදිහට. මම දන්නවා ඒක හරි මේ paradoxical මේ ආකිටෙක්චර් කියන එක ආර්ට් එකක්ද නැද්ද කියන එක. ඒක ගැන මට අදහසක් තියෙනවා. නමුත් මම කැමතියි ඒක යම් කිසි aesthetic sense එකකින් දකින්න. මම හිතනවා එතන ආර්ට්ස් තියෙනවා කියලා. මම ආකිටෙක්චර් වලට ආසේ එකයි. එතකොට දැන් අපි බලපුවම ඒ කියන්නේ මේ දැන් මුලින්ම ආකිටෙක්චර් ගත්තත් මම හිතන්නේ අපේ සහෝදරයා හඳුන්වා දෙද්දිත් කිව්වා මේ දමිත මම හිතන්නේ ෆ්‍රැන්ක් ලොයිඩ් රයිට් නේද කිව්වයි කියලා මේ birth of all arts නේද හැම ආර්ට්ස් එකකම කලාව මේ ආකිටෙක්චර් කියලා මමත් ආසයි අදහසට. එතකොට දැන් මුලින්ම මේ ඕනම ආර්ට් එකක ඔබ්ජෙක්ට් එක විදියට තිබ්බේ ඩිවයින් ෆැක්ට් එකක්, දිව්‍යමය දෙයක්. දෙවියන් වහන්සේ වෙනුවෙන් හරි නේද? ආගමික දෙයක් වෙනුවෙන් තමයි බිල්ඩින්ග්ස් හැදුවයි ආර්ට්ස් කරේ දෙකම. ඒ දෙකම කරේ මේ ඒ කියන්නේ මේ ආර්ට්ස් මේ දෙවියන් වෙනුවෙන්. ඊට පස්සේ ආපු අධිපතිම අදහස තමයි නැචරලිසම් කියන එක, නේචර් කියන එක. නේචර් එක, ස්වභාව ධර්මය. මෙතනින් තමයි මම පටන් ගන්න කැමති. මොකද ආගමෙන් කලාව වෙන්ුණාට පස්සේ තමයි මිනිස්සු ස්වභාව ධර්මය රස විඳින්න පටන් ගත්තේ. ස්වභාව ධර්මය. දැන් අපි ගත්තොත් ධනවාදය ගත්තත් කැපිටලිසම් වල මං හිතන්නේ දැන් වෙනකොට නම් පරිසරයේ ඉතුරු වෙන්නේ කැපිටල් එකත් එක්ක, ප්‍රාග්ධනයත් එක්ක. කොළඹ ගත්තත් මං හිතන්නේ මේ රනිල් වික්‍රමසිංහල ආරෙමේ ඉන්න ලොකු ලොකු කට්ටිය ඉන්න බෞද්ධ ලෝකමාවතේ තමයි ගස් ටික ඉතුරු වෙලා තියෙන්නේ. මොනියම් හේතුවක් මත. right ඊට පස්සේ මං හිතන්නේ ජෙෆ්රි බාවා වගේ ගත්තොත් එයා කරපු දෙයක් තමයි පොලිටිකල් ඉකොනොමික පැත්තෙන් හිතුවොත් අපි දේශපාලන ආර්ථිකයේ පැත්තෙන් පරිසරය කියන එක කන්සියුමර් ඔබ්ජෙක්ට් එකක් විදිහට කන්සියුම් කරන්න පුළුවන් එක. මොකද ජෙෆ්රි බාවාගේ බිල්ඩින් එක මම හිතන්නේ මේන්ටේන් කරන එක ලේසි නෑ නේ. ඒක ලොකු වියදමක් ඕනේ. right එතකොට ඒ වගේ. එතකොට මම එකයි ගත්තේ දැන් මේක මම හිතන්නේ ඩොමිනික්ගේ පින්තූරයක් නෙමෙයි. මට not sure මේක කාගේද කියලා සමා වෙන්න ඒක පිළිබඳව. දැන් මේකත් මට පෙන්වන්න ඕනේ එකයි. දැන් මේක තමයි පළවෙනි පින්තූරේ ලෝකේ. මම හිතන්නේ ගොඩක් අය දැකලා ඇති පළවෙනි පින්තූරේ. දැන් මේ මුල් පින්තූර මේක ජොසෙෆියා නීප්සේ කියලා ෆ්‍රෙන්ච් කෙනෙක්. දැන් unlike painting photography කියන්නේ පළවෙනි ඉන්ඩස්ට්‍රියල් ආර්ට් එකනේ, කාර්මික කලාව. මැෂින් එක නැතුව කරන්න බෑ ඉන්ඩස්ට්‍රියල් ආර්ට් එක. ඒතර මේකේ මැෂින් එක ලොකුයි. මට ආස දේ තමයි මේක කියන්නේ. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි පටන් ගත්තෙම අර්බන් ටොපික් එකක් විදියට, නාගරික දෙයක් විදියට. කැමරා එක මූව් කරන්න බැරි හින්දාම ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් එක්කම. ඒතර බිල්ඩින්ග්ස් එක තමයි මේ පළවෙනි පින්තූරේ බිල්ඩින්ග්ස් තියෙන්නේ. එයාගේ අල්ලපු ගෙදර. ෆ්‍රාන්ස් වල ජොසෙෆියා නීප්සේගේ අල්ලපු ගෙදර. ඊට පස්සේ ගත්තොත් මේක පළවෙනි මිනිස්සෙක් හිටපු පින්තූරේ. පළවෙනි මිනිස්සෙක් හිටපු පින්තූරේ මේක.
මේක ලුවි ඩගේ කියන මෑත් ප්‍රංශ මේකේ මේ තිබ්බ නේද මේකේ පොයින්ට් එකක්. මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති නේද? මේ ගොඩක් ස්ලෝ ෂටර් ස්පීඩ් එකක්. ඒකින්ද ඉතුරු අය ඔක්කොම බ්ලර් වෙලා ගිහිල්ලා ඒක චූටි මිනිස්සෙක් ඉන්නවා. මේක තමයි මිනිස්සෙක් රෙකෝඩ් වෙච්ච පළවෙනි පින්තූරය. සෝ මේව ඔක්කොම අර්බන්. හරිම අර්බන්. නාගරිකයි. දැන් මේක මට හරිම වැදගත්. මොකද ලංකාවේ ෆොටෝග්‍රැෆි කතා කරන්න ගියාම සාමාන්‍යයෙන් අපි ජෙනරල් කතා කරනකොට මිනිස්සු කියන එකක් තමයි අපි මේ පින්තූර ගන්න නුවරඑළිය යන්න ඕනේ, අර යන්න ඕනේ, මෙහෙ යන්න ඕනේ කියලා. මෙන්න මේක තමයි මම මේ කියන පොයින්ට් එක. මේක තමයි මගේ පොයින්ට් එක. දැන් උදාහරණයක් විදිහට මම ආසම ෆොටෝග්‍රැෆර් කෙනෙක් ඉන්නවා නිහාල් ෆර්නෑන්ඩෝ කියලා. මම හිතන්නේ ගොඩක් අය අහලා ඇති. ජීවිතුන් අතර නැහැ නිහාල් ෆර්නෑන්ඩෝ මහත්මයා. දැන් නිහාල් ෆර්නෑන්ඩෝ මහත්මයා ජීවත් වුණේ ස්කෙල්ටන් රෝඩ් එකේ. මෙතන මේ බම්බලපිටියේ ස්කෙල්ටන් රෝඩ් එකේ ස්ටුඩියෝ ටයිම්ස් එක. තාමත් මේ යාගේ දුව ඉන්නවා අනුවීර සූරිය සමට ඇවිල්ලත් ඇති අද. මේ එතකොට නිහාල් හැබැයි පින්තූර ගත්තේ කැලේ. නිහාල්ගේ පින්තූර නෑ මේ නැතිම තරම් ස්කේල් මං හරි ආසයි නිහාල් කොහොමද පිටකොටුව දැක්කේ බං. ඒක නෑ මං කීප තැන්කම කියලා තියෙනවා. එතකොට මේක මට පෙන්වන්න ඕනේ මෙච්චරයි. මේක හරි අධිපති අදහසක්. මේ නැචරලිසම් කියන එක හරි අධිපති අදහසක් ලෝකේ සමහර රටවල් වල. මොකද ඒකට ආපුවම මේ අධිපති අදහසට ආපුවම බියුටි පිළිබඳව ඉන්ටර්ප්‍රිටේෂන් එකේ ලොකු ප්‍රශ්නයක් එනවා. බියුටි. දැන් ආර්ට්ස් කියන්නේ බියුටිනේ. බියුටි කියන්නේ මොකද්ද? මේ ඔක්කොම මුල් කාලේ පින්තූර. දැන් මේ මුල්ම කාලේ පින්තූරයක්. දැන් මේක මට පෙන්වන්න ඕනේ. දැන් මේක පේන්ටිං තමයි මුල් කාලේ. දැන් පේන්ටර්ස්ලාගේ තියෙනනේ ඉම්ප්‍රෙෂනිස්ට් පීරියඩ් එක ඔයගොල්ලන්ට මතක ඇතිනේ. ඉම්ප්‍රෙෂනිසම් ඔය වැන් ගෝ, පෝල් ගොගෑන්, පෝල් සෙසෑන් නේද? ඒගොල්ලෝ කිව්වේ මේ හැංගීම ගේන්න ඕනේ. අර වරුණත් කිව්වා වගේ හැංගීම ගේන්න ඕනේ. ඉම්ප්‍රෙෂන් එක ගේන්න ඕනේ. පින්තූරයට කියන්නේ මේ චිත්‍රයට කියන එක. ෆොටෝග්‍රැෆර්ස්ලාත් මේ වගේ සොෆ්ට් ෆෝකස් නේචර් එකත් එක්ක ෆොටෝග්‍රැෆි වල අපි ඒකට ඉම්ප්‍රෙෂනිසම් කියන්නේ. ඒකට කියනවා පික්ටෝරියල් පීරියඩ් එක කියලා. පික්ටෝරියල් කියලා. දැන් මේගොල්ලෝ අර ටග්ගාල මුල් කාලේ ඩොකියුමෙන්ටරි වගේ ගත්ත අය ඔක්කොම නගර පින්තූරනේ ගත්තේ බිල්ඩින්ග්ස් අරේ මේනේ. අර්බන් එකනේ. මේගොල්ලෝ try කළා ආයෙ අර පරණ අයිඩියා එකට යන්න. මේගොල්ලෝ try කරා අර නැචරලිසම් එකට ස්වභාවිකවාදයට යන්න. දැන් මේ කාලේ ගොඩක් පින්තූර තියෙනවා මං කීපයයි ගත්තේ. අපේ ලයනල් වෙන්ටු තේජාතිය මුල් කාලේ ගත්තා. මේ ලයනල් වෙන්ගේ පින්තූරය. ඉතින් මේ වගේ මට ප්‍රධානම දේ තමයි බියුටි කියන එක අදහස. බියුටි කියන්නේ නේචර්. මේක අධිපති අදහසක් අදටත් තියෙන. දැන් උදාහරණයක් විදිහට මම හිතන්නේ මේකට ගොඩක් වගේ කියන්න ඕනේ සරච්චන්ද්‍ර උන්නේ. ඉදිරියට සරච්චන්ද්‍ර. එයා තමයි මුලින්ම මම හිතන්නේ බරපතල විදිහට කිව්වේ මේ කොන්ක්‍රීට් වනාන්තරේ. කොන්ක්‍රීට් වනාන්තරේ නේ. එහෙමනේ කිව්වේ. දැන් ඔයගලන්ට හරි මේක හැරයා ඇන්ටයි ආකිටෙක්චරල් අදහසක් ඒක. නේ? ඒ කියන්නේ කලාවේ තියෙන අදහස එනකොටම කියනනේ ඔක කවියෝ අර මේ ලංකාවෙත් ඔය රත්නශ්‍රීලාගේ කවි අර මේ ගත්තම නගරය කියන එක හරි නරක දූෂිත අවුල් වැඩක්. මම මේ very simply කියන්නේ අපි ආගියු කරමු ඕනනම් මම හිතන්නේ කවි ගත්තත් සිනමාව ගත්තත් චාරුපකරණය ගත්තත් ඕන දෙයක් ගත්තොත් මේක තියෙනවා. නගරය කියන්නේ අවුල්. මේක urban කියන්නේ it's something ugly. That's not beauty. Dominant beauty එක තමයි කොළ පාටක් තියෙන්න ඕනේ අර එහෙම කියලා. Right? මෙන්න මේ idea එකට against තමයි මගේ අදහස අද මම ගොඩනගන්නේ. සමහරට ඕගොල්ලෝ මට විරුද්ධ වෙයි ආකිටෙක්ට්ස්ලා වුණත් ඕගොල්ලෝ කියයි නෑ නෑ නේචර් එක ඕනේ කියලා. මගේ අදහස නේචර් එක එපා නෙමෙයි වැඩියට පටු විදියට ගන්න එපා. මම හිතන්නේ මේ dominant ideology එක very problematic. ඒයි කියලා අපි බලමු. දැන් මේ වගේ පින්තූරات එන්න ගත්තා. හැබැයි මේක එවොලුෂන් එකේ හරි ඉන්ටරෙස්ටිං දෙයක්. දැන් ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඊරාකත් එක්කනේ ෆොටෝග්‍රැෆි පටන් ගත්තේ. ඉන්ඩස්ට්‍රියලිසම් පටන් ගත්ත කාර්මීකරණය වෙච්ච රටවලින් තමයි ජර්මනිය, ප්‍රංශය, ඇමරිකාව, ස්වීඩන් මේ වගේ රටවල් වලින් තමයි ෆොටෝග්‍රැෆි පටන් ගත්තේ. right? එතකොට ඒවා කොහොමදත් ඉන්ඩස්ට්‍රියල් රටවල. එතකොට මේගොල්ලෝ යම් කිසි විදියකට මුල් කාලේ try කරා මේ 1870 ගණන් වල වගේ මේ පින්තූරේ ඇල්ෆ්‍රඩ් ස්ටියග්ලිට්ස්ගේ මගේ මතකයේ හැටියට ඇල්ෆ්‍රඩ් ස්ටියග්ලිට්ස් තම ෆේමස් ෆොටෝග්‍රැෆර් කෙනෙක්, මාස්ටර් කෙනෙක් ෆොටෝග්‍රැෆි හිස්ටරි එකේ ඇල්ෆ්‍රඩ් ස්ටියග්ලිට්ස්. එතකොට ඊගා මට කියන්න ඕනේ දේ තමයි දැන් urbanism වල කැතට පේන දේවල්. දැන් මේක කැතයිනේ සම්මත විදියට ගත්තොත්. right? in general ගත්තම මේක යකඩ ගොඩක් නේද? රේල් පීලි යා මරදානේ වගේ අර කචල් තැන. හරිද? හරි අන්ටයිඩි. දැන් මේක ෆොටෝග්‍රැෆික් ටෙක්නික්ස් වලින් නේ against light exposure එක කපලා silhouette කරලා right යම් beauty එකක් ගේන්න try කරා. මේක photographic beauty එකක්. photographic beauty එකක්. photography techniques වලින්. මගේ point එක මේ beauty කියන එක. එතකොට ඒ කියන්නේ අපි ගත්තොත් මූලිකව ඉතින් ඉම්ප්‍රෙෂනිසම් එක ගත්තත් ඉම්ප්‍රෙෂනිස්ට් පීරියඩ් එක ගත්තත් ෆොටෝග්‍රැෆි වල. දැන් මේක සුප්‍රකටම චාරප ශිල්පියෙක් වෙච්ච එඩ්වඩ් ස්ටයිකන්ගේ. මෙයා තමයි පළවෙනි වතාවට ඔයගොල්ලන් අහලා ඉතින් මොමා කියලා සුප්‍රකට ආර්ට් ගැලරි එකක් තියෙනවා ඇමරිකාවේ මියුසියම් ඔෆ් මොඩර්න් ආර්ට්ස් නිව්යෝක් වල. ඒකේ ෆොටෝග්‍රැෆි ඩිපාර්ට්මන්ට් එක පටන් ගත්ත පයනියර් කෙනෙක් මෙයා. කියුරේටර් නෙමෙයි. මෙයා තමයි ෆොටෝග්‍රැෆර් මැදිහත් වෙච්ච. හරි එඩ්වඩ් ස්ටයිකන්. මෙයා තමයි ෆැමිලි ඔෆ් මෑන් කියන සුප්‍රකට එක්සිබිෂන් එක කියුරේට් කරේ, ඕගනයිස් කරේ. ෆැමිලි ඔෆ් මෑන්. නැවත හරිම ස්වභාවිකවාදී එක්සිබිෂන් එකක්.
මම ටිකක් වැඩි මට ප්‍රශ්න තියෙන එක්සිබිෂන් එකත් එක්ක. right? family of man. එතකොට දැන් මේක තමයි ඒගොල්ලෝ urban. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතුවා නගරෙට ගේන්න ඕනේ අර ඉම්ප්‍රෙෂන්. එතකොට මේගොල්ලෝ ඔයගලන්ට තේරෙන්නේ නැති මේගොල්ලෝ නිකන් නගරේ ගත්තේ නැහැ. ෆ්ලැට් ලයිට් එකේ ගත්තේ නැහැ. ජම් ඊස්තටික් බියුටි එකක් ගේන්න try කරා මේගොල්ලෝ. right? මේ තමයි අර අයිඩියා එකේ power එක. ඒ කියන්නේ යම් ඒගොල්ලෝ මේගොල්ලන්ගේ තියෙන ලක්ෂණ තමයි එක්ක මේගොල්ලන්ට මිස්ටේක් ඕනේ. හරිද? අර ඉම්ප්‍රෙෂනිසම් වල වගේ. එක්ක වැස්ස ඕනේ. right? මේ වගේ මොන හරි ඕනේ. එහෙම නැත්නම් මේගොල්ලෝ try කරා ඕගොල්ලෝ හදපු buildings. ආකිටෙක්ට්ස්ලා හදපු buildings, ආකිටෙක්ට්ස්ලා හදපු urban plan එක වෙන්න මම මේ ආකිටෙක්චර් කියන වචනේ පාවිච්චි කරන්නේ මම පොඩ්ඩක් කැමති නෑ ඔය වාස්තු විද්‍යාව කියන වචනෙටයි ගෘහ නිර්මාණය කියන වචනෙටයි සිංහල වචන දෙකට මම එක ගැන ලියලත් තියෙනවා ආටිකල් එකකුත් මේ එකක් පස්සේ කතා කරමු මම ඊටම දැනුවත්ව තමයි ආකිටෙක්චර් කියලා සිංහලෙන්ම කියන්නේ right මම කැමති නෑ අර සිංහල පරිවර්තන වලට එතකොට මම හිතන්නේ ඒක ඉතාල උනිතයි කියලා සිංහල පරිවර්තනය එතකොට අපි ගත්තොත් ඒ කියන්නේ මේ දැන් nature එකෙන් ආපු යම් අර touch of nature කියන එක පොඩි nature එකේ touch එකක් කියන එක මේ මුල් කාලේ පින්තූර වල තියන් ගියා. මේක ඇල්වින් ලන්ඩන් කෝබන් කියන famous photographer මෙයා ගොඩක් urban aesthetics කරේ. දැන් 1900 ගණන් වෙනකොට 1920 ගණන් වෙනකොට නැවත අර nature එකෙන් ගැලවිලා urban පින්තූර ගන්න පටන් ගත්ත විශේෂයෙන් බටහිර photographers-ලා, western photographers-ලා. ඒගොල්ලෝ කරේ ආකිටෙක්ට් කෙනෙක් හදපු building එකක් හරි වරුණත් කිව්වා වගේ ආකිටෙක්ට් කෙනෙක් හදපු building එකක් හරි එහෙම නැත්නම් city එකක් හරි මොනවාම හරි built environment එකේ තියෙන අවකාශීය ගොඩනැංවීමක් ආකිටෙක්ට්ගේ frame එක නෙවෙයි යා reframe කරනවා. ආකිටෙක්ට්ගේ leading lines නෙවෙයි photographerගේ leading lines. උදාහරණයක් විදිහට මේ දෙකේ gaps තියෙනවානේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ අපි ගිහිල්ලා building එකක් හරි special experience එකක් ගන්නකොට ඒක 3D. ඒක ත්‍රිමානයි. පින්තූරයකට එනකොටම ද්විමානයි. මේකෙන් සිද්ධ වෙන ලොකු අලකලංචි ටිකකුත් තියෙනවා. ඊට පස්සේ ගත්තම වරුණ කිව්වා වගේ අපි building එකකට ගියොත් it's moving. Architecture කියන්නේ experience එකක්. අත්දැකීමක්. You can experience it. Photograph එකක් experience කරන්න බෑ. It's frozen. Time එක frozen. නවත්තලා තියෙන්නේ. වරුණ වෙලාවට අර පින්තූර series එකක් පෙන්වුවේ පඩිපෙළේ. එක පින්තූරයක් විතරක් පෙන්වුවා නම් අපි දන්නේ that's it කියලා. අපි ගිහිල්ලා නැහැ නේ building එකට. එතකොට ඒක තමයි the truth වෙන්නේ නේද? නවත්තපු එක තමයි the truth වෙන්නේ. ඒක තමයි ඒක හරි බලවත්. ඒක හරිම powerful. ඒක frozen. නවත්තලා තියෙන්නේ. ගලා යන්නේ නැහැ. දැන් ඔයගලගේ ඇත්ත බිල්ඩින් එකේ ලයිට් එක ගලන් යනවා ෆොටෝග්‍රාෆ් එකක් නැවතුවාම it's done. ඒක still. ඒක නවත්තලා තියෙන්නේ. ඔක තමයි මගේ point එක. එතකොට මේකත් එක්ක මේගොල්ලෝ සෙල්ලම් කරන්න පටන් ගත්තා. දැන් විශේෂයෙන් රුසියාවේ මගේ සහෝදර සහෝදරියෝ ඉන්න රුසියාවේ ලෙනින්ගේ කාලේ ඔය දැන් මට මේකත් කරෙක්ට් කරන්න ඕනේ. ඔය දැන් තමයි ඔය වමේ අය කියන්නේ ඔය වාමාංශික කලාවේ මේ ආර්ට් කම්කරුවෝ වෙනුවෙන් වෙන්න ඕනේ වර්කර්ස්ලා වෙනුවෙන් වෙන්න ඕනේ. එහෙම එකක් මුල් කාලේ තිබ්බේ නැහැ. ඒක ඔය 928 ස්ටාලින්ගේ 1928 famous congress එකක් තියෙනවා මේ එයා තියපු ඒකෙන් පස්සේ තමයි ස්ටාලින්ගේ කාලේ තමයි ගෙනාවේ ආර්ට් කියන්නේ වර්කර්ස්ලා වෙනුවෙන් තියෙන්න ඕන එකක් කියලා. ලෙනින්ගේ කාලේ එහෙම එකක් තිබ්බේ නැහැ මං හරිම ලෙනිනිස්ට් වෙලා මේ අවස්ථාවේදී කියන්නේ. ඒ කියන්නේ ලෙනින්ගේ කාලේ එහෙම එකක් තිබ්බේ නැහැ. එයාගේ කාලේ තමයි අවන්ගාඩ් මූවමන්ට් එක පටන් ගත්තේ. පෙරටුගාමි කලා ව්‍යාපාරය. ඒක තමයි පෙනී හිටියේ ඉන්ඩස්ට්‍රියල් ආර්ට්ස් වෙනුවෙන්. දැන් මේ જાතිය කොම්පොසිෂන්ස්. ඒ කියන්නේ ආකිටෙක්ට්ගේ කොම්පොසිෂන් එකට රීකම්පෝස් කරනවා මේ ලයනල් වෙන්ගේ. ලයනල් වෙන්ට මං හරි ආසයි. ලයනල් වෙන්ගේ ගොඩක් තියෙනවා හරිම අර වගේ නේචර් ඒවා කීපයයි තියෙන්නේ. ලයනල් වෙන්ගේ ගොඩක් තියෙන්නේ හරිම අර්බන් ඒවා. ඒතර මට කියන්න ඕනේ උනේ හෙමීට අර මුලම තිබ්බා ડોකියුමෙන්ටරි ටයිප් ආකිටෙක්චර් ගත්තා මේ මුල් කාලේ ෆොටෝග්‍රැෆර්ස්ලා ඊගා පීරියඩ් එකේ අපි චිත්‍ර වලට ලං වෙන්න ඕනේ කියලා නැචරලිසම් එකත් එක්ක මේ ස්වභාවිකවාදයත් එක්ක මේ නැචරලිසම් එකත් එක්ක ලං වුණා පික්ටෝරියලිසම් වලින් ඊට පස්සේ මම හිතනවා අවන්ගාඩ් තමයි බ්‍රේක් ත්‍රූ එක අවන්ගාඩ් ෆොටෝග්‍රැෆි කාට හරි සර්ච් කරන්න පුළුවන් පෙරටුගාමි කියන්නේ කුමාර් ගුණරත්නම්ගේ පක්ෂ නෙමෙයි ඒක ටිකක් පාරණ එක දැන් ලංකාවේ නිකන් පෙරටුගාමි කියපු ගමන් කුමාර් ගුණරත්නම් මතක් වෙන්නේ මනුස්සයෙක් කිසි සම්බන්ධයක් නැහැ මනුස්සයෙක් 100ක් ඉපදෙන්න කලින් ඇත්තටම මේ අවන්ගාඩ් මූවමන්ට් එක කියන එක ආර්ට් මූවමන්ට් එකක් ඒක ආර්ට් මූවමන්ට් එකක් ලෙනින්ගේ පාටි එකකුත් තිබ්බා මේ අවන්ගාඩ් පාටි කියලා ස්පෙලිංස් වෙනස් ඔය 905 තිබ්බ right එතකොට anyway මම කියන්න ගියේ එතකොට මේ හරිම වැදගත් ඒ කියන්නේ අපිට දැන් මේ වගේ එකක් ලයනල් වෙන්ගේ මේක ඩබල් එක්ස්පෝෂර් එකක් මේක 1942 3 වගේ පින්තූරයක් ලයනල් වෙන්ගේ right තනිකර මම මේ කියන්න ගියේ ගොඩක් දැන් මේ වගේ එකක් අර වරුණ කිව්වා වගේ මේක හෙන්රි රාජකරුණගේ ලිවිං මාස්ටර් කෙනෙක් තාම ජීවතුන් අතර ඉන්නවා හෙන්රි රාජකරුණ ෆොටෝග්‍රැෆර් එතකොට මේ අර ලයිට් ප්ලේ එක දැන් ලංකාවේවත් මට පොඩ්ඩක් කම්පෙයාර් කරන්න ඕනේ මේ බලන්න ලංකාවේ මුල් කාලේ තිබ්බ සරච්චන්ද්‍ර උන් නැහැ මේ ලෙඩේ බෝ කරන්න කලින් ලංකාවේ හරිම අර්බන් ෆොටෝග්‍රැෆි තිබ්බා මේක හෙන්රි රාජකරුණ 1976 වගේ ගත් එකක් බලන්න රීකම්පෝස් කරලා
leading lines ඔක්කොම මම අර composition පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ ඔයගලන්ට අදහසක් තියෙනව නේද? ඒ arrange කරලා තියෙන විදිය, lines arrange කරලා තියෙන විදිය, tonal arrangement එක. දැන් ඒක black and white වෙච්ච එක මම දැන් මමත් ආසයි වරුණ පෙන්නපු සමහර පින්තූරත් black and white. මම හිතන්නේ ජෙෆ්රි බා වගේ පොත්වල මුල් කාලේ කවුද අපේ ඩොමිනික් සන්සෝනි ගත්ත අපි ඒ කියන්නේ අපිට black and white කියන එක naked eye එකෙන් experience කරන්න බෑනේ. ස්වභාවික ඇසේ අපේ අත්දැකීමක් නෙවෙයි black and white කියන්නේ. නේ? ඒක pure photographic. pure photographic. ඒතර location එකක් architect කෙනෙක් colors වලින් arrange කරාම sorry මේ architect කෙනෙක් වර්ණවත්ව වර්ණ භාවිතා කරලා යම්කිසි විදියකට අවකාශීය సౌందර්යයක් නිර්මාණය කරන්න ගියාම ෆොටෝග්‍රැෆර් මේකට black and white treatment එකක් දුන්නොත් එතකොට මේක යම්කිසි විදියක ටීම් වර්ක් එකක් නේද මේක aesthetics reproduce කරනවා సౌందර්යය නැවත ලියනවා මේකේ ප්‍රතිඵලයක් විදියට කැමරාවේ බර අඩු වෙලා අර මේ සහෝදරයත් පෙන්නුවා වගේ කෙලින්ම ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි කියලා සබ්ජෙක්ට් එකක්ම හැදුනා ඒක තනිකර අර්බන් ඒක තනිකරම ඕගොල්ලෝ ගොඩනංවන ලෝක ආකිටෙක්ට්ස්ලා ගොඩනංවපු ලෝකෙත් එක තමයි වැඩ කරන්නේ දැන් මේක හෙන්රි කාටියර් බ්‍රෙසෝන්ගේ ඉතාලම සුප්‍රකට ෆ්‍රාන්ස් ඡායාරූප ශිල්පී හෙන්රි කාටියර් බ්‍රෙසෝන්ගේ එතකොට ස්පේෂල් මේ අපි දුමු පඩි පෙළවල් වෙන්න පුළුවන් ස්ට්‍රීට්ස් වෙන්න පුළුවන් මේක රීઓගනයිස් කරනවා. ඒතර මම මේ කියන්න ගියේ ලොකු කැටගරි එකක් තියෙනවා ෆොටෝග්‍රැෆි වල අර ස්වභාව ධර්මයෙන් එළියේ. මොකද අපි දුමු කල්චර් කියන වචනේ ගන්නකො කල්චර් කියන වචනේ. කල්චර් කියන වචනේ ගත්තා මේ ලතින් නිරුක්තියක් තියෙන. ඒක අපි කියන්නේ මේ අර එටිමොලොජි එක කියලා එටිමොලොජි එක. ඒකේ රූට් එක. කල්චර් කියලා කියන්නේ කල්ටිවේෂන් නොකරන වෙලාවට කරන දේ. ඒක තමයි කල්චර් කියන්නේ. කල්ටිවේට් කරන්නේ නැති වෙලාවට කරන දේ තමයි කල්චර් කියලා කියන්නේ. සංස්කෘතිය කියලා කියන්නේ. රයිට්? දැන් අපේ නම් සංස්කෘතිය කියන වචනේ ප්‍රශ්නිකුත් තියෙනවා සිංහල වචනේ. දැන් අපේ සංස්කෘතිය කොහොම මේක නිකන් ගල් ගැස්සිලා තියෙන්න ඕනේ අත තියන්න බැරි දෙයක් වගේනේ. දැන් ඔරිජිනල් අර මේ මම හිතන්නේ සංස්කෘත වචනේ නම් ඒ වචනේ තේරුම සංස්කෘතිය කියන්නේ එඩිටින් කියන එක සංස්කරණය වෙනවා කියන එක. මම නෙමෙයි මේක ජේබිත් හදන එක කිව්වේ. දැන් අපේ වනම් සංස්කරණය කරන්න ගියොත් කල්චර් එකට අත තිබ්බොත් මල කෙලියයිනේ. පිස්සු දේවා රකින්න ඕනේ නිකන් එහෙම තියෙන්න ඕනේ දෙයක් වගේනේ සංස්කෘතිය කියන එක ගලන දෙයක් කියලා අපිට හිතා ගන්න බෑනේ නේ. මේ ලෙස්ටර් කරපෙකම අපිත් කරන්න ඕනේ බාවා කරපෙකම අපිත් කරන්න ඕනේ ජෝර්ජ් කිට් කරපෙකම අපිත් කරා ඒ වගේ එකක් නේ බලන්න ඒ කාලේ ජෝර්ජ් කිට් කොච්චර හොඳට චිත්‍ර ඇඳද දැන් ඒ උන්ට ඇඳ ගන්න බෑ ඒ වගේනේ රයිට් සෝ මේවා මම හිතන්නේ හරි ප්‍රොබ්ලමැටික් මේවා තමයි අයිඩියොලොජිස් වෙන්නේ ආර්ට්ස් වලට ආපුවම දැන් මේක ශිහාන් ගුණසේකරගේ තරුණ ඡායාරූප ශිල්පියෙක් මෙයා ගොඩක් අර්බන් ෆොටෝග්‍රැෆි කරනවා අර කවුද ශෂි නිෂාදි කියනවා වගේ ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් කරන්න මෙයාගේ මට කීයක්වත් හම්බෙන්නේ නැහැ මේ මෙයාගේ තියෙනවා මේ Facebook එකේ මම හිතන්නේ ඉන්ස්ටාත් ඉන්නවා මෙයා ගොඩක් අර්බන් ෆොටෝග්‍රැෆි කරනවා ශිහාන් ගුණසේකර මොකක් හරි පත්තරයකට වැඩ කරනවා මට ඒක නම් මතක නැහැ මොකද මචං ඩේලි මේලද නැහැ ඩේලි FT නේද ඩේලි FT කියන මේ වගේව දාන්න නැහැ මම හිතන්නේ ශිහාන්ගේම පේජ් එකට ගිහිල්ලා තමයි මේ જાතියව බලන්න වෙන්නේ හරි එතකොට මේ සෝල් ලෙටර් ඇමරිකන් ෆොටෝග්‍රැෆර් දැන් මෙයා ගෙනාවා දැන් ඔන්න ඊගාව ප්‍රශ්නේ සරච්චන්ද්‍රගේ ප්‍රශ්නේ දැන් සරච්චන්ද්‍ර මහත්තයාත් එක්ක මට ලොකු ප්‍රශ්න තියෙනවා සෞන්දර්යයට ආපුවම රයිට් ලොකු ඇරියස් එකක් තියෙනවා මට ජීවිතේ මම දැකලා නැහැ යාව නමුත් දැන් ලංකාවේ කටපාඩම් කරනවා සරච්චන්ද්‍රගේ අදහස් මට මේවා මම හිතන්නේ මේවා very questionable මේවා ප්‍රශ්න අහන්න ඕනේ අපි ඒ තමයි යාගේ 1958 ලියපු කල්පනා ලෝකයේ පොතේ එයා කියනවා ඒක ඇත්තටම සරච්චන්ද්‍ර හදපු අදහසක් නෙවෙයි ඒක modern aesthetic වල philosophical doctrine එකක් දැන් ඕක තියෙනවා ලියෝ තෝල්ස්ටෝයිගේ what is art කියන පොතේ කලාව යනු කුමක්ද කියන පොතේ තියෙන අදහස මොකද්ද කලාව ආනන්දෙන් ආරම්භ වෙලා ප්‍රඥාවෙන් ඉවර වෙන්න ඕනේ කියලා මම හිතන්නේ මේක අහපු නැති කෙනෙක් ඉන්නවද කවුරු හරි මෙතන අහපු නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. කලාව ආනන්දෙන් ආරම්භ වෙලා ප්‍රඥාවෙන් ඉවර වෙන්න ඕනේ කියලා. අහපු නැති කෙනෙක්. අහලා නැද්ද? ලකී බග. ඔයා බේරුනේ ඒක අහපු නැති හින්දා. ඔව්. හරිද? ඔබ ලංකාවේ නෙමෙයි හිටියේ. රයිට්. එතකොට ඒ කියන්නේ කලාව ආනන්දෙන් මේක සරච්චන්ද්‍ර තමයි කියලා এডুকেෂන් මිනිස්ට්‍රි එකට දාලා මේක හෙන්න ප්‍රොජෙක්ට් එකක්. දැන් ඕකෙන් තමයි කියන්නේ අර පීචම් කලාවයි උසස් කලාවයි. සරච්චන්ද්‍රේ කෝට් එක මචං කලාව ආනන්ද කියන්නේ මේ ඉස්කෝලේ නෙමෙයි මරදානේ ඒක නෙමෙයි සතුට එන්ජොයිමන්ට් එක ආනන්දෙන් පටන් ගත්තොත් කොහොමද තඩේ කියලා වෙනවා ආනන්දෙන් ආරම්භ වෙලා ප්‍රඥාවෙන් ඉවර වෙන්න ඕනේ කියලා ආනන්දෙන් ආරම්භ වෙලා ප්‍රඥාව ඒ කියන්නේ ඉවර වෙන්න ඕනේ ප්‍රඥාවෙන් නැත්තම් වැඩේ කෙල වෙනවා කියලා දැන් ඕකෙන් තමයි රූකාන්ත චාටර් වෙලා අමරදේව උසස් වෙන්නේ දැන් අපි දුමු රම්බරි සින්දුව ගමුකෝ රම්බරි කියපං වෙනොම්බරේ තන්දුරි කමුදනෝදා බරබරේ වාකරේ කවුද ඉන්නේ no meaning at all මේ වාක්‍යයයි අර වාක්‍යය අතර සම්බන්ධයක් නැහැ. නමුත් මේක නේද ලංකාවේ අදටත් වෙඩින්ග්ස් වල හැමතැනම මම හිතන්නේ ආකිටෙක්ට්ස්ලා වුණත් පාටි එකක් දැම්මොත් පොඩ්ඩක් නටාගෙන එනකොට ඔක ගහයි කියලා මම හිතනවා. හරිද? ගැහුවේ නැත්තම් ඒක පාටියක් නෙවෙයි. රයිට් ඒක පාටියක් නෙවෙයි. ජාතික ගීයේ නැත්තත් ඒක ගහන්න ඕනේ. රම්බරි. හරිද? so that's it. ඒ කියන්නේ no meaning. දැන්
මෙන්න මේක මං හිතනවා දැන් මේකෙන් මං කියන්නේ මම නිකන් ඇන්ටයි මීනින් නෙමෙයි. අර්ථය එපා වරද්දා ගන්න එපා. philosophical matter එකක් තියෙනවා මෙතන. ඒ තමයි අපිට පුළුවන් ද arts වල once you comes to aesthetics can you mark a border of necessity? philosophical problem එකක් ඒක. අනිවාර්ය කොන්දේසියක් සලකුණු කරන්න පුළුවන්ද? art should be like this කියලා. කලාව මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියලා අපිට කියන්න පුළුවන්ද? සරච්චන්ද්‍ර කිව්වා. ඒක තමයි ප්‍රශ්නේ. එදසම අරගෙන කියවන්න අර ගොඩගේ එකේ තියෙනවා මේ පොත කල්පනා ලෝකය නේද? කල්පනා ලෝකය. right? ඒකේ තියෙනවා. දැන් එතකොට මේ පින්තූරවල කොහෙද meaning? meaning නැහැ. මයිගාව පොතකුත් තියෙනවා meaning buildings and meanings කියලා. right? දැන් buildings වලටත් අර්ථයක් තියෙනවා කියලා ගේනවනේ නේද? ටික ටික ගියාම නේද? buildings වලටත් meaning එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි තුමු gothic building එකකට යම් meaning එකක් තියෙනවා. නේ? post modern building එකකට. දැන් ඕගොල්ලෝ කැමති නැහැනේ අර සිනමන් ලයිෆ් බිල්ඩින් එක නේද? ගොඩක් අය කැමති නැහැ. මම මේ දවස්වල ෆයිට් කරනවා. මම පෙනී ඉන්නවා. මම කියන්නේ ඒක තමයි පෝස්ට් මොඩර්න්. ඒ කියන්නේ මම දන්නේ නැහැ. ඒකේ තියෙන ෆන්ක්ෂනල් ගැටලු නෙමෙයි මම කියන්නේ. right? දැන් ඒ කියන්නේ කොළඹ හරිම ලස්සන පිළිවෙල නගරයක්ද? දැන් මේ බිල්ඩින් එක හරි අන්ටයිඩි කියලා මට ආකිටෙක්ට්ස්ලා කියලා දෙනවා. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? මොකක්ද ප්‍රශ්නේ? සමාවෙන්න මගේ කවුරුත් නෙමෙයි. කවුද මේ සහෝදරයා කවුද? ඒක හදපු එක්කෙනා මේ කවුද ආකිටෙක්ට් මේ සිසිල් බෙල්මොන්ට් මගේ කවුරුත් නෙමෙයි මම S2 එකට දැකලත් නැහැ යාව මට කීයක්වත් දුන්නෙත් නැහැ ජෝන් කිල්ස් කාර්යෝ ජෝන් කිල්ස්ලාගේ දෙක මම දන්නේ නැහැ හරි anyway මං ගියා ඒ බිල්ඩින් එකට so මම හිතන්නේ මේ ඒ කියන්නේ දැන් meaningful වෙන්න ඒ කියන්නේ ඔය ලනුව දුන්නේ ඇරිස්ටෝටල් තමයි කිව්වේ ආර්ට් වල යුනිටි තියෙන්න ඕනේ කියලා ආගේ පොලිටික්ස් පොතේ දැන් මේ තියෙන යුනිටි දැන් මේක මේ අපේ ලංකාවේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් මෙයාගේ නම සමහරවිට මට මේ සමය නැස්ලි අහමඩ් එකපාරක් නාගේ පින්තූරේ මම පෙන්නලා මේ නම කියන්නේ නැතුව මට බැනුම් ගන්නත් උනා මේ සරත් පෙරරක් මේ බලන්න මේව තමයි යුනිටි තියෙනවා මේ පින්තූරවල කම්පොසිෂන් එකක් තියෙනවා ගෝල්ඩන් රූල් තියෙනවා ගෝල්ඩන් ස්පයිරල් තියෙනවා මේ හෙන්රි රාජකර්ණගේ කලින් එක සරත් පෙරේරාගේ මේ ඔක්කොම something to do with buildings බිල්ඩින් වල සපෝට් එක අරන් තමයි අර්බනිසම් වල මේ හෙන්රි රාජකර්ණගේ අර්බනිසම් වල සපෝට් එක අරන් තමයි දැන් මේකේ තියෙනවා යුනිටි ආකිටෙක්චර් වලත් කියනවනේ යුනිටි තියෙන්න ඕනේ නේද බැලන්ස් එකක් තියෙනවනේ අපිට උගා සාමාන්‍යයෙන් මම කියවලා තියෙනවා පොත්පත්වල නේද විවිධාකාරයෙන් බැලන්ස් එක කතා කරනවා විවිධාකාරයෙන් ආකිටෙක්චර් වල ඉතින් පෝස්ට් මොඩර්න් ආකිටෙක්චර් වල ඔය ෆ්‍රැන්ක් ගෙරිගේ වගේ වුණත් මම හිතන්නේ එයා සම්කිසි දික මාස්ටර් කෙනෙක් උනේ යුනිටි එක කඩලා ඒතුවක් තිබ්බ යුනිටි එක කඩලා බ්‍රේක් කරලා right මේ බලන්න සුනිල් ආරත්න මහත්මයා හරිද දැන් සුනිල් ඇවිල්ලා අම්මට සිරි වෙන්න නැචරලිසම් ලියපු මිනිහෙක් නේ සුනිල්ගේ මොනවද සින්දු තියෙන්නේ යමුනා ගන්තර තමුළු ලතා සෙවනේ ජොහඹු කුසුම් යහනේ රාදා බලා සිටි නේ ආයි නිකන් නැචරලිසම් වල මං හිතන්නේ කෙලවරක් නේ සුනිල් කියන්නේ සුනිල් කියන්නේ නැචරලිසම් වල කෙලවරක් ඒකට ඇන්ටයිනි හිටිය MSK වගේ ඒවා ගල්කිස්සේ හෝටලේ ළඟ ආතරයියා බලන්න අර්බනිසම් නේද ඒක ඒ පද රචනය හරි අර්බනිසම් නේද ගල්කිස්සේ හෝටලේ ළඟ ආතරයියා හෝටලේ ළඟ නේද මට මතකත් නැහැ ඒක නේද that's something to do with urbanism නේද මේක very serious matter මට නම් හරි දැන් මං ආසයි කවුද දන්නේ මේ පින්තූරේ ගත්තේ මං හිතනවා මේක සරත් පෙරේරාගේ කියලා මේ යාපනයේ වැඩ කරන කාලේ නෑ සරත් වෙන්න බෑ මේක බොහෝ විට මං හිතන්නේ මට මේකේ නම හොයාගන්න බැරුණා මං හොයුවා හම්බුන්නේ නැහැ මං sorry සරත් නෙවෙයි මං හිතනවා මේක මේ කවුද අපේ ටොන් රන්සිංගගේ අයියා කවුද මේ ෆොටෝග්‍රැෆර් රැලෙක්ස් රණසිංහ thank you මං හිතනවා මේක රැලෙක්ස් රණසිංහගේ කියලා දැන් මේ බලන්නකෝ දැන් මේ යකඩ ගොඩක composition nothing to do with nature දැන් මේ අන්න මේක සරත් පෙරේරාගේ මම මේ අද උදේ හොඳ කොපි එකක් ඉල්ලගත්තා මේ ඕගොල්ලන්ගේ මැගසින් වල පොත්පත් වල දානවා ෆොටෝග්‍රැෆර් unknown කියලා මේකට එහෙම කරන්න එපා මේක සරත් පෙරේරාගේ පින්තූරේ මම දැකලා තියෙනවා මේක very famous මේ සරත් පෙරේරා අද උදේ මම යාගෙන් ඉල්ලගත්තා මේක ෆොටෝග්‍රැෆර් මේ වගේ පින්තූරයකට unknown කියලා කිව්වම නේද මචං ඒක පොඩ හරියට නම් ප්‍රශ්නයක් නැහැ එයා ඕවා ගණන් ගන්නෑ මේක සරත් පෙරේරාගේ පින්තූරයක් ලංකාවේ ඉන්න ලීඩින්ග්ම පෝර්ට්‍රේට් ෆොටෝග්‍රැෆර් කෙනෙක් සරත් පෙරේරා මේ ජෙෆ්රි බාවාගේ මම හිතන්නේ මේක කලෙක්ටඩ් වර්ක්ස් ඔෆ් බාවා එකේ තියෙනවා මේ ඩේවිඩ් රොබ්සන්ගේ පොතේත් මට මතක හැටියට මේක තියෙනවා ඒකේ හරි මොකක් හරි බාවා ගාඩන්ස් එකේ හරි තියෙනවා මේක නේද මේ පින්තූරේ තියෙනවා එතකොට මේක තමයි අර මික්ස් එක දැන් මේක ආවා දැන් මේ මම සරත් පෙරේරාට කිව්වා අද මම මේක කතා කරනවා කියලා. ඒ කියන්නේ මේ සරතුත් පොඩ්ඩක් බයයි. ඒ කියන්නේ දැන් බාවව ගේන්න බයයි අර දැන් බාවගේ තියෙන නැචරලිසම් ටච් එකක්. දැන් මේ ඒකනේ මේ කියන්නේ සිමෙන්ට් එක උඩ natural shadow එක වැටලා තියෙනවා. ඒක නේද මේකේ form එක නේද? නේද? touch of nature නේද? right? දැන් අපි බලන් යමු ඊට තව මොකද වෙන්නේ කියලා. දැන් මේ ඇවිල්ලා නිහල් ෆර්නෑන්ඩෝගේ පින්තූර. right නිහල් ගත්තේ ඔක්කොම දැන් මේ බිල්ටන් වාරමන්නේ මිනිස්සු ඉතිහාසයේ හරි හදපුවානේ. දැන් මේ වාර අර මේ poetic ඒ කියන්නේ දැන් urbanism වලට
පොයිටික් එක ගෙනාවා, කාව්‍යාත්මක බව ගෙනාවා මේ නාගරිකත්වයට. එතකොට කිව්වා මේ සයිඩ් ලයිට් එකක්, ගෝල්ඩන් ලයිට් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ පාන්දර වෙන්න ඕනේ, කට්ටව්වේ වෙන්න බෑ. අපිට උගන්වනවා මේවා ෆොටෝග්‍රැෆි වලදී. මහ දවාලේ ගන්න එපා, කාස්ට් එකේ ගන්න එපා. So urban but poetic. නාගරික ආවට කමන්නේ අඩුම තරමේ කාව්‍යාත්මක වෙන්න. මේකත් ටිකක් තරමක එකක්. දැන් මේ ලාල් හෑගොඩගේ මගේ ගුරුවරයා, මගේ ටීචර් ලාල් හෑගොඩ මේ අර චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙලාව වෙනස් කරපු වෙලාවේ ජේ.ආර් කිව්වනේ යාට ගෑණි මොකද පිරිමියෙක් ගෑණි කරන ගෑණි පිරිමියෙක් කරන්න බෑ කියලා චන්ද්‍රිකා කිව්වා මට වෙලාව වෙනස් කරන්න පුළුවන් කියලා. රයිට් එහෙම කරනවනේ අපි අය. හරි ඒතර වෙලාව වෙනස් කරලා මතක ඇති මං හිතන්නේ මෙතන ඉන්න මගේ වයසේ අයට වැඩිමල් අයට මේ මටත් වඩා වැඩිමල් අය ඉන්නවා. එතකොට මේ ඒ කාලේ මගේ මතකයේ හැටියට උදේ පාන්දර ළමයින්ට ඉස්කෝලේ යන්න උනාම පාන්දර නැගිටලා පැයක් අඳුරේ යන්න ඕනේ. ලෝ ලයිට් එකේ. මේක පින්තූරේ ගද්දි මේ පින්තූරේ ගන්න වෙලාව නේ මේක ගන්න ලාල් හෑගොඩ ගියා සති 3ක් විතර මෙතෙන්ට. එක එක ලයිටින් කන්ඩිෂන්ස් වල ඔය දාපු දෙන්නෙක් ඉන්නේ ඔය ඇක්ටර්ස්ලා ඉන්නේ. මම ඇක්ටර්ස්ලා නෙවෙයි වගේනේ නේ. ඇත්තටම පාර පයින්නවම ළමයි. නමුත් එයාටම ඕනේ වෙලාවේ වැඩ කරන්නේ. මම ගියපු දවසේ ගත්ත පින්තූරේ පාවිච්චි කරන්න උන්නේ නැහැ. මම සර්ගේ ඇසිස්ටන්ට් විදියට ගියා. මේක පස්සේ ගත්ත එකක් ඊට පස්සේ. So දැන් ඒ කියන්නේ දැන් ෆොටෝග්‍රැෆි වලින් එනවා යම් කිසි විදියක මීනින්ග්ෆුල් ඒවා. මම කියන්නේ මීනින්ග්ෆුල් ඒවා සරත් චන්ද්‍ර කිව්වා වගේ. අපි ප්‍රශ්නේ බලමු මේ මීනින්ග් එක ඕනෙමද කියලා. ඕනෙමද මීනින්ග් එක? ඇයි ෆෝම්ස් වලින් මුකුත් කරන්න බැරි? ෆෝම්ස් රස විඳින්න බැරිද අපිට? ආකෘතිය විතරක් රඳින්න බැරිද? කන්ටෙන්ට් එක ඕනෙමද? මේවා තමයි මම හිතන්නේ අපි අහන්න ඕනේ ප්‍රශ්න. දැන් මේක මීනින්ග්ෆුල් නේද? මේක නම් මීනින්ග්ෆුල්. මම ඒකට විරුද්ධයි නෙවෙයි. මේ පින්තූරත් මම ආසයි. මේක මේ අවුරුද්දේ ගත් එකක්. කසුන් ලියදිපිට. කසුන් ලියදිපිට මම දන්නේ මම යාව හම්බෙලා නැහැ. නමුත් මම මේ පින්තූරට ආසයි. දැන් මේ තමයි දළදා මාලිගාවේ urban plan එක නේද? නේද? වැටෙන් එහා පැත්තේ ඉන්න ඕනේ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නවා නිකන් වඳුරු වගේ, සත්තු වගේ එල්ලිලා. අටට පටන් ගන්න පෙරහැර බලන්න එනවා. අනුරු කුමාර දළදාව වැන්දට මට නම් ප්‍රශ්න තියෙනවා දළදාව මේ ඒගොල්ලන්ගේ urban planning එක. මට නම් ප්‍රශ්න තියෙනවා. බරපතල ප්‍රශ්න තියෙනවා. right? so මේක හොඳ වැඩක් නේද? so මම කිව්වේ මේ ෆොටෝග්‍රැෆි කියන්නේ very complex. දැන් තව එකක් මට කියන්න. දැන් අපි යමු ටිකක් වෙන පැත්තකට, temporal fact එකට. මට මේ ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ. මේ මට ඉන් ඩෙප්ත් යන්න පුළුවන් එකින් එකට. මම ටිකක් අපි ආකිටෙක්චර් and ෆොටෝග්‍රැෆි හිතනකොට මොන වගේ කලාපද අපිට ඒස්තටික් ක්‍රිටික් එකක් විදිහට, සෞන්දර්යාත්මක විචාරයක් විදිහට ලක් කරද්දී අපි ටච් කරන්න ඕනේ, අපි ස්පර්ශ කරන්න ඕනේ මාතෘකා. දැන් temporal fact එකත් හරිම ක්‍රිටිකල් urban photography වලට ආපුවම කාලිකත්වය temporal fact එක. දැන් temporal කියලා කියන්නේ not the clock time. clock time එක නෙමෙයි. දැන් ඔරලෝසු කාලේ අපි කාටවත් අත්විඳින්න බෑ. මුළු අපිට දිගටම පුළුවන් ද ඔරලෝසු කාලේ අත්විඳින්න. විනාඩි 5යි විනාඩි 10යි එහෙම බෑ. සමහර විනාඩි 10ක් අපිට ඉක්මනට ගියා කියලා හිතනවා. දැන් අද මට පැයක් දුන්නත් ඒත් මදි. සමුදු මාව දන්නවා. හරි. මට මදි. අර කිව්වා වගේ රෑ 12 වෙනකන් කන්න දුන්නොත් 12 වෙනකන් කියන්න දේවල් තියෙනවා. හරිද? එතකොට සමහර වෙලාවල් යනවා. සමහර අයට මාව එපා වෙලා නම් මේ අකා ඉවර කරන්නෙත් නෑ මගුල. ඒ වගේනේ. එතකොට ඒ කියන්නේ ඒක අපි ටයිම් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. අපිට impossible logical clock time එක experience කරන්න. ඒක කරන්න බෑ. නේද? අර ඔරලෝසුවේ තියෙන තාර්කික කාලය අත්විඳින්න බෑ අපිට. හැම වෙලේම මේක fluctuate වෙනවා අපේ. සමහරලාට විනාඩි 10 ඉක්මනට ගියා කියලා හිතන සමහරට හෙමින්ග. ඔක තමයි simply කියන්න ඕනේ. so මේකමයි ෆොටෝග්‍රාෆ් එකකින් නැවතුවම ඉතිහාසය very complex. අද මෙතන මං හිතන්නේ ඔයගොල්ලන් ඕන කෙනෙක් දන්නවා. right? මේක ෆොටෝග්‍රැෆි වල inherent ගුණයක්. ඒකේ අත්‍යන්ත ගුණයක් ෆොටෝග්‍රැෆි වල තියෙන temporal fact එක. right? දැන් ඒක විසින් අපිට යම් කිසි විදියක politics ගහනවා ඊට පස්සේ. politics of urban planning. එහෙම නැත්නම් politics of built environment. නේද? politics of space නේද? ආන්ඩ්‍රේ ලෆෙව නේද? පොතක් ලිව්වේ politics of space නේද? ආන්ඩ්‍රේ ලෆෙව දෙයක් කියන්නේ හෙන්රි ලෆෙව මන් දන්නේ නේද? ෆිලොසොෆර් කෙනෙක් ඉන්නේ හෙගලියන් ෆිලොසොෆර් 70 ගණන් වල ලිව්වේ පොතක් politics of space. නිහල් පෙරේරා එහෙම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ ආකිටෙක්ට් නිහල් පෙරේරා. එතකොට දැන් මේ ගෆූර් බිල්ඩින් එක එහා පැත්තේ පාරේ මුකුත් නැහැ. ගෆූර් බිල්ඩින් එක මේක 1900 වසරේ හැදුවේ. මේක අදටත් තියෙනවා. ඔය බාතිය සන්තෝෂ්ලාගේ මියුසික් වීඩියෝස් එහෙම තියෙන්නේ. මේ මොකද්ද මේ උනේ? මේකට තමයි කියන්නේ ideology becomes cement කියලා. අපේ දෘෂ්ටිවාදය සිමෙන්ති විදිහට එනවා. අපි කැමති නේද පත්තිරිප්පුවක් හරි ගහලා පොඩ්ඩක් අරුණට වඩා උස වෙන්න? පත්තිරිප්පුවක් හරි ගහලා. මම දන්නේ මට නම් මේක පේන්නේ මෙහෙම. මගේ අවුලක්ද දන්නේ නැහැ. මම දන්නේ නැහැ මම හිතන්නේ මේක සොයිස ෆැමිලි එකෙන් ෆන් කරලා මට මතකෙට හිටියේ මේක බෞද්ධ
මේ මොකද්ද YMBA එකේ headquarters නේද මේ headquarters නේද YMBA headquarters right මම ගෙනායම පින්තූර දෙක කලින් හැදුවේ ගෆූර් මහත්තයාගේ කියලා පෙන්නන්න right so photography වලින් තමයි අපිට මේ truth එක cut දෙකකින් පෙන්වන්න පුළුවන් නේද because of photography නේද ටක් ටක් ගාලා cuts දෙකක් ගත්ත ගමන් නේ හරි වැදගත් අර මනුස්සයා කවුරු හරි පින්තූරේ අරන් තිබ්බ එක නේද අපි ඉතින් කොහමදත් එමනේ අරුන් YMCA හැදුවම අපි YMBA හදනවා ගන්න තොබේස කරොක් ගන්න ඩියල් තියෙනවා නේද ඊට පස්සේ ඒගොල්ලෝ ඉරිදා උදේට මේ පල්ලි යනකොට අපේ උන් දහම් පාසල් පටන් ගන්නවා අපි තියෙන පොඩි මොකක් හරි something wrong නේද අපේ right මේ මං හිතන්නේ සිංහල බුද්දිස්ට් එකට ක්‍රිටික් එකක් ඕනේ සිංහල බුද්දිසම් වලට ක්‍රිටික් එකක් ඕනේ බරපතල ක්‍රිටික් එකක් ඕනේ ගන්න තොබේස කරනවා වගේ ඕනේ දැන් මේ avantgarde photography ලංකාවේ ලාල් හෑගොඩගේ hard මේ lighting hard urban life එක තාර තියෙන ගස් නැහැ poetic beauty නැහැ මිනි පෙට්ටි කඩේකට මරදානේ ලී ගේනවා එයා කරා ජනේලය කියලා එක්සිබිෂන් එකක් 1970 ගණන් වල මට මතක හැටියට ජනේලය කියලා sorry මම ඉපදිලා නැහැ එතකොට මම මතකයේ හැටියට පොත්පත්වල තියෙනවා 70 ගණන් වල එයා ගත්ත එක ජනේලකින් ඔක්කොම පින්තූර ලාල් හෑගොඩ ජනේලකින් ගත්තේ පින්තූර ඔක්කොම මරදානේ ටවුන් එකේ මනුස්සයා කසාද බැඳලා ඇවිල්ලා ස්ටුඩියෝ එකේ මුළු ජීවත් වෙන්නේ වයිෆුත් එක්ක සල්ලි නැහැ වැඩි යන්න එන්න බෑ පින්තූර ගන්න යන්න ටයිම් නැහැ ස්ටුඩියෝ එකේ ආ විතරයි ඉන්නේ එතන ජනේලෙන් දැකපු ලෝකේ so really urban aesthetics නේද really urban aesthetics එක එක වෙලාවල් වල වරුණ කිව්වා වගේ different lighting conditions වල different subject matters right දැන් මේ ඔතෝ උම්බ Hungarian photographer classical photographer කෙනෙක් Hungarian බලන්න එක විදියට හිතලා තියෙනව නේද මම highly විශ්වාස කරනවා මගේ ගුරුවරයා හින්දා නෙමෙයි 70 ගණන් වල ඔතෝ උම්බුගේ පින්තූර ලංකාවට එන්න විදිහක් නැහැ online නැහැ libraries නැහැ American Center එකයි Goethe Institute එකයි ඒ වගේ තිබ්බේ Hungarian photographer කෙනෙක් ලංකාවට එන්න විදියක් නැහැ නේ මම highly check කරනවා මේක copy කිරීමක් නෙමෙයි right මේ බලන්න මේක මගේ මතකයේ හැටියට Alvin London Coburn right නේ තාම අපි ඉන්නේ urban poetic වල දැන් මේක තමයි break through එක මේ මහත්තයා ගැන කියන්න ඕනේ Marshall Duchamp Dada movement father of කියන්නේ father කියන්නේ මෙයා තමයි head එක මම හිතනවා අහලා තියෙ ඔයගොල්ලෝ කියලා Dada movement කියලා early 20th century 920 ගණන් වල මේ art movement එකක් ආවා right මේක තමයි ground breaking artwork එක ලෝක ඉතිහාසයේ තියෙන මේකෙන් පස්සේ තමයි කලාව ලොකු අමාරුවක වැටුනේ මොකද්ද මම කෙටියෙන් කියන්නම් Marshall Duchamp ඔය මට් කියලා ගහලා තියෙන 917 කියන්නේ මේ ආර්ට්වර්ක් එකේ අවුරුද්ද මට් කියන මේ අපේ නිකන් ඔය නවීන සෙරමික් කරේ මේ තියෙන ඒ වගේ සෙරමික් කම්පැනියක් තමයි මට් ෆැමිලි එකට අයිති ෆ්‍රාන්ස් වල මේ චූපෝච්චි මේ යුරිනල්ස් හැදුවේ පිස්පෝච්චිය කියලා මේකට කියන්නේ සිංහලෙන් පිස්පෝච්චිය ඔය සිංහල පොත්වල තියෙන පිස්පෝච්චිය කියලා හරිද ගෑනු ළමයි දැකලා නැහැ නේද බලා ගන්න මෙහෙම ඒවා තමයි අපි චූ කරන්නේ right එතකොට තව කතා තියෙනවා මට වෙලා නැහැ කියන්නේ එතකොට ඒ සම්බන්ධ කතා තියෙනවා මේ එතකොට දැන් මේකට යා අත තියලා නැහැ. දැන් මේක තමයි birth of anti සරච්චන්ද්‍ර. birth of anti සරච්චන්ද්‍ර. සරච්චන්ද්‍ර විරෝධයේ ආරම්භය සරච්චන්ද්‍ර ඉපදෙන්නත් කලින් ලෝක කලා ඉතිහාසයේ. මොකද්ද මේකෙන් this is the end of modern art. මේක ගැලරි එක ඇතුළට ගෙනාවට පස්සේ මේක ආර්ට් වර්ක් එකක් කියලා එකෙක් දෙන්නෙක් හරි පිළිගත්තට පස්සේ end of all arts. ඇයි ඒ මොකද උනේ? මෙයා ඒකට අතවත් තියලා නැහැ. ආර්ට් කියන වචනේ තේරුම මොකද්ද? ග්‍රීක තේරුම. ඒකේ root එක as තමයි ග්‍රීක වචනේ as skill කියන එක skill so you have to do something with skill photography වල skill නැහැ excuse me නේද ඒ චාර්ම ශිල්පය කියන්නත් එපා ශිල්පයක් නෙමෙයි ඒක නේද ඒකට ශිල්පයක් නැහැ skill එකක් ඕනේ නැහැ ඔළුවෙන් වැඩ කරන්නේ අපි ගණන් හදලා නේ no skill දැන් සංගීතය කරන්න skill practice කරන්න එපා වේදිකා නාට්‍ය skill practice කරන්න ඕනේ so මේකට no skill at all මේ art එකට first industrial art එක එතකොට ඒ වගේ මාෂල් ඩුෂාම් මොකද කරේ? එයා සල්ලි දීලා ගත්ත පිස්පෝච්චියක් ගෙනල්ලා ගැලරි එක ඇතුලේ තියලා මොකද කිව්වේ? යටින් නම දැම්ම Fontaine by Marshall Duchamp. කාලවර්ණ. දැන් ලොකු ප්‍රශ්නයක් එනවා. කතරු අත තියලා නැහැ ආර්ට් වර්ක් එකට. අනිත් එක මොකද්ද? මේක හරිම ක්ලීෂේ ඔබ්ජෙක්ට් එකක්. හරිම සුලභයි. සරච්චන්ද්‍ර මොකද කිව්වේ? කලාව යනු සමා වෙන්න මම සරච්චන්ද්‍ර හත්ින් යනවද දන්නේ නැහැ මනුස්සයට. කලාව යනු අපූර්ව දේ. කලාව යනු අපූර්ව දේ. අපූර්ව කියන්නේ මොකද්ද? පෙර නොවු විරු. කලින් තිබුණ නැති something really new. නේද? ඒකට තමයි අපි ආර්ට්ස් කියලා සම්මතයේ අර්ථකථනය කරන්නේ. දැන් ඔයගොල්ලෝ කැමති නැන්නේ රීමේක්ස් වලට එහෙම. ආපෝ ඔය ෆිල්ම් එක කලින් කරලා තියෙනනේ. ඔය සින්දු ආරයා කීප එකනේ. අපි කියන්නේ ඔරිජිනල් නෙවෙයි කියලා. ඔරිජිනල් නෙවෙයි කියලා නේ.
දැන් මේ සහෝදරයත් කිව්වා මට කතා කරද්දී බාවට ඩිසයින් එකක් පෙන්නුවම මෙයා හිතාගෙන ගියාලු මේකට බණී කියලා. මොකද බාවගේ වගේ නෙමෙයි කියලා. බාවකලු නෑ නියමයි. මාරු වරෙම කියලා. එයාගේ වගේ නෙමෙයි. something new නේද? something new. ඒකට තමයි මොඩර්නිසම් වල සපෝට් කරන්නේ. මොඩර්න් කියන වචනේ මොකද්ද? modo ලැතින් වචනේ. මේ දැන් new මේ දැන් modo. So it means new, something new. Post modernism මං හිතනවා පටන් ගන්නෙ තියරයිස් කරේ 960 ගණන් වුණාට ආර්ට්ස් වල post modernism පටන් ගන්නෙ මගේ විශ්වාසය ඩඩා මූවමන්ට් එකෙන්. ඩඩා මූවමන්ට් එකෙන්. So අනිත් එක තමයි ධනවාදය දියුණු වෙනකොට capitalism දියුණු වෙනකොට art beauty is everywhere. ඉස්සර beauty දෙයටනේ art කිව්වේ. සුන්දර දෙයට තමයි කලාව කිව්වේ නේද? ලස්සන දෙයට. capitalism දියුණු වෙනකොට මොකද උනේ? ගෑනු ලස්සන වෙනවා. දැන් කැත ගෑනු ඉන්නවද? නෑනේ. කැත ගෑනු නෑ දැන්. ඔක්කොම ෆැක්ටරි වලින් හදපු සැලොන් ගෑනු ඉන්නේ. ඔක්කොගෙම හිබැම එක වගේ. හරිද? පොඩ්ඩක් හැම වුණොත් ලොකු ප්‍රශ්නයක් එනවා. හරිද? ඔක්කොමලගෙම කොණ්ඩ එක වගේ. හරිද? පිරිමිත් ඒ වගේ තමයි. හරිද? එතකොට විශේෂයෙන් ගෑනු. ඉතින් මම පිරිමිගේ පින්තූරයක් තියෙන්නේ. නමුත් එතකොට මොකද උනේ? ආර්ට්ස් කියන එක, ඒ කියන්නේ බියුටි කියන එක එවරිවෙයාර්. වාහනත් ලස්සනයි, ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා ඇවිල්ලා වතු ලස්සනයි, ගෙවතු අලංකරණය තියෙනවා. ඒක නම් ටිකක් පරණ ඉඳලම නේද? ගෙවල් ආර්ට් පීස් එකක් වගේ. මේ ඔය ඔයගොල්ලෝ කරන්නේ ඒකනේ. ඔයගොල්ලෝ ගිහිල්ලා මේ ලොකු ලොකු අයගෙන් සල්ලි කඩාගෙන උන්ව රවට්ටලා ඒ මිනිස්සුන්ට මොකක් හරි බෝලයක් බස්සලා ඔය උදේශාන්ත වගේ අහිංසක මිනිස්සුන්ට නේද? මොකක් හරි බෝලයක් බස්සලා උන්ට ආර්ට් ගැලරි එකට නොඑන්න. ඒතුරුන් ආර්ට් ගැලරි වලට එන්නේ නැහැ නේ. අපිට කෙලවෙනවා. ආටිස්ලාට කෙලවෙනවා. උන්ගේ ගෙවල් වල ආර්ට් පීසස් තියෙනවා ආර්ට් ගැලරි එකට වඩා. එතකොට තමයි ඩඩා මූවමන්ට් එකට ඕනේ උනේ කැත දේ ආර්ට් කියන්නේ. From hereafter beauty නෙමෙයි art. ugly තමයි art. එතනින් තමයි ඔය ප්‍රසන්න විතාන කියලා වගේ හඳගමලගේ වගේ කැත ෆිල්ම් පටන් ගත්තේ. ප්‍රසන්න නෑ නේද? මම හිතන්නේ දැන් පොඩි වැඩකුත් තියෙනවා කරන්න. වැරදිලාවත් ඇවිල්ලා නෑ. ප්‍රසන්නත් පොඩි වැඩකුත් තියෙනවා කරන්න. ඉතින් මම කියන්න ගියේ so අන්තික මේගොල්ලෝ මොනවද ගත්තේ? ready-made art, ready-made products, ready-made දේවල් තමයි ඔක්කොම ගත්තේ. ෆැක්ටරි වල mass හදන ඒවා. මේ බලන්න මම කැමති උදේශාන්ත මහත්තයා ටොයිලට් එකට කරලා තියෙන දෙයට. මම හිතන්නේ පැරඩයිස් රෝඩ් එකේ චූ කරලා තියෙනවා නම් එකපාරක් හරි ගැලරි කැෆේ එකේ මේක දැකලා තියෙනවා. දැන් මේක කචල් නැද්ද වැඩේ? මොඩර්නිසම් වලින් ගත්තොත් මේ වැඩේ අවුල් නේද? කැත වැඩක් නේද මේක? ලංකාවේ කොච්චර ශ්‍රේෂ්ඨ චාරව පළවෙනි ආර්ට් ෆොටෝග්‍රැෆර් කියලා අපි පිළිගන්න කෙනා තමයි ලයනල් වෙන්ට්. ලයනල් වෙන්ට්ගේ මාස්ටර් නියුඩ් ආර්ට් පීස් එක. කවන්නේ මම ඔයගොල්ලෝ ආකිටෙක්ට්ස් අතරම මම එතිකල් නෑ. මේක හරි වචනෙන් කිය හුජ්ජ කරන තැන එල්ලලා. අවුල් නේද වැඩේ? අවුල් නෑ. මම උදේශාන්ත මහත්තයාගේ පැත්තේ. ඇයි ඒ? ආර්ට් පූජනීය නෑ. ආර්ට් පූජනීය කරන්න ඕනේ නෑ. ටොයිලට් එකේ ඉන්න ගමන් අර මේ සහෝදරයා කිව්වා කතා කර කර ඉන්න එක. කෙසේ වෙතත් ඔයාගේ මොකද්ද කතා කර කර ඉන්න සීන් එකනේ තිබ්බේ. ඒක කෙසේ වෙතත් දැන් තව කෙනෙක් අහන්න පුළුවන්. යකෝ අපි මම වික්‍රමගේ. නමුත් මම ගේ නෙමෙයි. මම හෙට්‍රෝ. එතකොට නමුත් දැන් එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේක ජෙන්ස් ටොයිලට් එකේ එල්ලන්න ඕන එකක් නෙමෙයිනේ. අපි ගේද යකෝ අර මේ දවස්වල එහෙම ප්‍රශ්නකුත් තියෙනවා නේද ඇඩ්වර්ටයිස්මන්ට් එක අපේ ඒ ඇඩ් එක කරේ ලක්මාල් ධර්මරත්න. ඔය මේ දවස්වල යන්නේ පොඩි තේ ඇඩ් එක ප්‍රශ්නයක්. ඔයගලන්ගේ ගිය මාසේ ආපු ලක්මාල් ධර්මරත්න තමයි ඇඩ් එක කරේ. එතකොට මේ දැන් මේක මේක සෙක්ෂුවලයිස් කිරීමකුත් නෙවෙයි ඒ හින්දා. මගේ අදහස මේක සෙක්ෂුවලයිස් කිරීමකුත් නෙවෙයි. So take this an art piece. art piece එකක් විදිහට ටොයිලට් එකේ ඉන්න ගමන් art piece එක දිහා බලන් ඉන්න. මම ගොඩක් තැන්වලදී උදේශාන්ත මහත්තයාට විරුද්ධයි. ටොයිලට් එකේදී මම එකඟයි යාට. මේ බර්න් බෙචර් and හිලා බෙචර් මේගොල්ලෝ තමයි මාස්ටර් ෆොටෝග්‍රැෆර් මේගොල්ලෝ තමයි ටීචර්ස්ලා ජර්මන් ටීචර්ස්ලා මේගොල්ලෝ ඔන්න ඕගලන්ට මම පොඩ්ඩක් කචල් ඕගලන්ට පොඩි ක්‍රිටික් එකක් ගේන්න යන්නේ දැන් ඕගොල්ලෝ ගන්න පින්තූර ගොඩක් අය ආකිටෙක්ට්ස්ලා මෙතන ඉන්න මම කියන්නේ මේක පොඩ්ඩක් වෙනස් කරගමු කියලා සහෝදරයා කිව්වා වගේ ඒ තමයි දැන් ඕගොල්ලෝ හැම වෙලෙම පින්තූර ගන්නේ for clients product purpose හරි ඒවත් කරගන්න එක ප්‍රශ්නයක් නෑ කාලබිල ඉන්න බෑ but ආකිටෙක්චර් and ෆොටෝග්‍රැෆි අතර සම්බන්ධය මේක නෙවෙයි. මම ඒකයි කිව්වේ මේකේ ලොකු ඉතිහාසයක් තියෙනවා ආකිටෙක්චර් and ෆොටෝග්‍රැෆි අතර සම්බන්ධය. මේගොල්ලෝ ඇන්ටයි ඊස්තටික් වලට ගෙනාපුවම පළවෙනිම කීප එක තමයි මෙයාගේ ලොකුම මේ ස්ටුඩන්ට් ඉන්නවා බලවත්ම ස්ටුඩන්ට් ආන්ඩ්‍රේ ගර්ස්කි. මම යාගේ පින්තූර ටිකක් පෙන්නන්න. එයා තමයි මේ වෙලාවේ ඉන්න highly paid photographer. any art ලෝකේ any art ඔය සොතෙබි වගේ නේද ක්‍රිස්ටිස්ලා වගේ auction houses වලින් විකිනෙච්ච ලොකුම ආර්ට් පීසස් টপ 10 වල යාගේ පින්තූරයක් තියෙනවා. යාගේ රයින් 2 කියන පින්තූරේ තියෙනවා টপ 10 වල. টপ 10 වැන් ගෝලාගේ ලියනාඩෝ ඩා වින්චිලාගේ පින්තූරත් එක්ක টপ 10 any art piece. ආන්ඩ්‍රේ ගර්ස්කි. එයා බෙචස්ලාගේ ස්ටුඩන්ට් ජර්මන් ස්කූල් එකේ. බෙචස්ලා මොනවද මුලින්ම ඉගෙනුවේ?
avoid the blue. එයාගෙන් අහනවා මොනවාද බෙචස්ලවාට මොනිම කියන්නේ? avoid the blue sky. මේක තෝමස් ට්‍රුත්ගේ ugly city. දැන් ජනප්‍රිය දෙක ugly නේ අර නිකන් පිටිපස්ස ඕවර් එක්ස්පෝස් වෙලා නේ මචං සුදු පාට නිකන් මුකුත් නැහැ. මේක තෝමස් ට්‍රුත්ගේ. so අර ඩඩා මූවමන්ට් එකෙන් පටන් ගත්ත ප්‍රශ්නේ. ඒ කියන්නේ ආර්ට් කියන්නේ අයිඩියා එකක්. තවදුරටත් බියුටි නෙවෙයි. ආර්ට් කියන්නේ බියුටි නෙවෙයි අයිඩියා එකක්, concept එකක්. මේකෙන් තමයි conceptual art පටන් ගත්තේ. so ලොකු මූවමන්ට් එකක් ආවා new topographies කියලා. new topographies කියලා පුළුවන් නම් හොයන්න. මේ චයිනාවල ඒ මූවමන්ට් එකේ ෆොටෝග්‍රැෆි චයිනාවල ලොකු ඉන්ඩස්ට්‍රියල් රියල් එස්ටේට් බබල් නේද? රියල් එස්ටේට් බබල් එකක් තියෙනවනේ චයිනාවල. ගෝස්ට් සිටිස් තියෙනවා 16ක්, ෆියුචරිස්ටික් ගෝස්ට් සිටිස් තියෙනවා 16ක්. YouTube එකේ ගහලා බලන්න පොඩ්ඩක් very interesting. right? ඒකක තමයි මම හිතන්නේ ලෝකේ ලොකුම මෝල් එක තියෙන්නේ. ෆිල්ම් එකක් තියෙනවා ජියාශංකගේ මේ The World කියලා එක බලන්න පුළුවන්. ජියාශංක කියන famous Chinese director, film director. එයාගේ ෆිල්ම් එකක් තියෙනවා The World කියලා. ඒක බලන්න පොඩ්ඩක් fully about ඔයගලගේ subject එක. It's about architecture. right? මෙන්න ඔයගලගේ magazine ගත්තා. architect magazine එක. දැන් මේගොල්ලෝ මේ සුදු අහස තිබ්බේ පයිස්සර. exposure එක හදාගන්න බැරි හින්දා. nothing to do with conceptual art. මේ පරණ ඉතින් ඒ කාලේ printing අමාරුයි. අපේ කවුද වරුණ කිව්වා වගේ exposure එක හදාගන්න අමාරුයි. එහෙම අමාරුවෙන් වැඩ කරේ. දැන් වෙනකොට මේ වගේ. සරත් චන්ද්‍රගේ beauty එක. ලස්සන අහසක්, ලස්සන බිල්ඩිමක්. so මෙහෙම නැතුව අර විදියට දුන්නොත් දැන් මෙහෙම දුන්නොත් දැන් ගන්න නැහැ නේ ගේ. නේද? එතනින්ම chapter close නේ. right? දැන් දෙන්න වෙන්නේ මෙහෙම with blue sky. මම නිකන් randomly තෝරගත්තේ සමා වෙන්න මේ magazine cover වල අයිති අය ඒගොල්ලන්ටම නෙවෙයි but ඔයගොල්ලන්ට මේ තියෙන මේක තමයි දැන් මේක තමයි cliché beauty එක දැන් නේද? architect magazine එකක් ගත්තොත් architect විතර නෙවෙයි ඕනම magazine එකක් ගත්තොත් Domus හරි ඕනම magazine එකක් ගත්තොත් මේක තමයි cliché මේ color temperature එකත් එක්ක නේද? yellowish and bluish mix එකත් එක්ක මේක stereotype දැන්. stereotype. මේක තමයි සම්මත beauty එක. මීට වඩා ගොඩක් වෙනස් පින්තූර කරනවා ෆොටෝග්‍රැෆර්ස්ලා චයිනීස් ඒ කියන්නේ දැන් මම එක කිව්ව මාකට් එකට කරන පින්තූර නෙමෙයි දැන් මෙයා සීරීස් එකක් කරනවා මේක මට කතන්දරේ කියන්න වෙලාවක් නැහැ මෙයාගේ නම වැන් ෆෙන් මෙයා සම්පූර්ණයෙන් මෙයාට මට ඩීටේල් මෙයා ගැන කතා කරන්න වෙලාවක් නැහැ ප්ලීස් සර්ච් කරන්න වැන් ෆෙන් EEFEN වැන් WANG FEN වැන් ෆෙන් මෙයාගේ තනිකරම තියෙන්නේ චයිනීස් මේ topography එක වෙනස් වීම Chinese urban scape මේ scape එක වෙනස් වීම සම්පූර්ණයෙන්ම ඒක ගැන තමයි මගේ පින්තූර තියෙන්නේ මේ series එකක් මගේ ආසම series එකක් ඇයි මේ පොඩි ගෑනු ළමෙක් ඉන්නේ ඇයි මෙයා තාප්පයක් උඩ ඉන්නේ දිග කතාවක් ජනනන්ද ලක්සිරි ලංකාවේ ජනනන්ද ලක්සිරි මෙයා 2000 ගණන් වල මුල ගත්ත පින්තූර so ලංකාවෙත් තිබිලා තියෙනවා මේ කැත urban beauty එක මේ තමයි andre Gursky very architectural photography ආගේ මෙයාගේ prints සාමාන්‍යයෙන් මමත් දැකලා නැහැ කවුරු හරි ගැලරි එකකට ගියොත් බලන්න මම හරි කොහේ හරි මෙයාගේ print එකක් අඩුම අඩි 20න් 30න් උසයි මට බලපු කෙනෙක් කිව්වා ළඟට ගිහිල්ලා අතිශෝක්තියකින් තොරව ඒක පොත්පත්වලත් තියෙනවා කවුරු හරි රට යන කෙනෙක් ඉන්නවා නම් ගැලරි එක ගිහලා බලන්න පුළුවන් මමත් ආසාවෙන් ඉන්නේ කොහේ හරි ගිහලා බලන්න මෙයාගේ පින්තූරයක් මේ ඇතුලේ ඉන්න අයගේ ඇඳන් ඉන්න ඇඳුනුත් පේනවා කියලා එච්චරට sharpness large format එයාගේ depth of field එක අර කවුද වරුණ කිව්වා වගේ අර PC lens නේද ඒකට කියන්නේ perspective correct lens එහෙම නැත්නම් shift lens ඒ වගේ ඊටත් වඩා තව මේ large format වලට යනකොට තව techniques තියෙනවා lens වල technology ඒ වයින් detail sharp ඒ කියන්නේ මෙයාගේ එක මොකද්ද ඔයාට building එක ඉස්සරහට ගිහිල්ලා ඔයා building එක ඈතට මේ කවුද අපේ Le Corbusier building එකකුත් මෙයා අරන් තිනවා France වල Le Corbusier මේ ලොකු මේ apartment එකක් France වල මේ එකක් මෙයා perspective එක ලොකු සෙල්ලමක් කරනවා illusion එකක් මායාවක් කරනවා එතකොට අනිත් පැත්තෙන් මෙයාගේ තියෙන පොයින්ට් එක මේකයි. ඔයාට naked eye එකකින් building එක මේ දුරට ගියොත් ඒකේ ඇතුලේ ඉන්න කෙනෙක්ගේ details දකින්න බෑ. නේද? දැන් ඔයගලන් හිතන්න මේ දුර පේන විදිහට අපි ඇත්තටම physically ගිහිල්ලා මෙතන හිටගත්තොත් අපිට ඇතුලේ ඉන්න කෙනෙක්ගේ details හොයන්න බෑනේ. හොයන්න නම් අපි building එක ඇතුලට යන්න ඕනේ. එයාගේ තර්කය තමයි එයාගේ high tech sharpness එක පින්තූරේ ගත්තම ඔයාට print එකේ ළඟට ගියාම ඒ එක එක්කෙනා වෙන වෙනම බලන්න පුළුවන්. So එයාගේ point එක තමයි this is pure photography naked eye එකෙන් experience කරන්න බෑ කියලා මම කියන එක තේරුණා කියලා මම හිතනවා මම නෙමෙයි andre Gursky කියන එක andre Gursky windows wallpaper එක නේද අපිට කිව්වේ windows wallpaper එක naturalism නම්
මේ තමයි contemporary wallpaper එක. Andre Gursky. My favorite photographer කෙනෙක් මම හරි මාසෙක් කෙනෙක් යා. Andre Gursky. Right? So හරිම දැන් මෙයා එඩ්වර්ඩ් බර්න්ස්කින් කියලා මේගොල්ලෝ ගන්න ගත්ත ඉන්ඩස්ට්‍රියල් බියුටි එක. ඒ කියන්නේ කාර්මික බියුටි එක. මම ගොඩක් තියෙනවා පින්තූර මේ බර්න්ස්කිගේ. මේ මට මතක හැටියට ඩකාවල බංග්ලාදේශ් ලෝකේ most out of control cities හතරෙන් එකක් නේද? ඩකා කියලා කියන්නේ. මම දන්න තරමේ. මේ මෙක්සිකෝ සිටි කොහෙද බොම්බේ සාවෝ පාවුලෝ නේද? ලෝකේ out of control ම cities තියෙන්නේ. මේ population එකයි architectural මේ මොකද real estate bubble එක වැඩිම cities වලින් එකක්. Right? So එතන මේවා ඊට පස්සේ මේ urban life එකේ තියෙන untidy බහුතරයක් ලෝකේ බහුතරයක් urban නාගරිකව ජීවත් වෙන අය කියන්නේ ඒගොල්ලන්ට ලස්සන ජීවිතයක් නැහැ බහුතරයකට. Not in a communist sense. Right? මේ ජුලි බ්ලැක්මොන් මේගොල්ලෝ communist photographers ලා නෙවෙයි මේගොල්ලෝ හොඳ ධනේශ්වර photographers ලා. Right? නමුත් අර කැත දේ කැත විදියට කියන මේක දැන් මේ බලන්න direct flash සාමාන්‍යයෙන් අපිට කියන්නේ direct flash කරන්න එපයි කියලා modernity වලදී. Side light එකක් ගේන්න direct flash කරන්න එපා. So anti aesthetic අපිට කියතේ මේක anti aesthetic ප්‍රතිසෞන්දර්යයක්. මාටින් පා බ්‍රිටිෂ් ෆොටෝග්‍රැෆර් දැන් නම් ගොඩක් වයසයි මාටින් පා මෙයා තනිකරම කරේ අර මේ මොනවාද 90 ගණන් වල එහෙම 80 ගණන් වල නේද 80 ගණන් වල එහෙම ආපු අර මේ මොනවාද Great Depression එක එංගලන්තේ ඒ වෙලාවේ සම්පූර්ණ public spaces හරිම untidy හරිම අපිරිසිදු out of control තැනක් බවට පත් වුණා ලංකාව විතරක් නෙමෙයි ලංකාවේ නම් clean ශ්‍රී ලංකා කියලා කියනවා තමයි ලංකාව එච්චරම clean කරන්න දෙයක් නැහැ ඊට වඩා clean කරන්න වෙන නගර තියෙනවා රටවල් right එතකොට තනිකරම මාටින් පාගේ පින්තූර ඒ ගැන ඊට පස්සේ නැවත වරක් මේ මෙයාගේ නම චයිනීස් මේකලගේ නම කියන්න ටිකක් අමාරුයි මෙයා Wanking Song තාමත් වැඩ කරන contemporary photographer කෙනෙක් මේ චයිනා වල ගොඩක් තියෙනවා ventilation ප්‍රශ්න ඒගොල්ලන්ගේ පොඩ්ඩක් capital cities වලින් එළියට ගියාම තියෙන buildings වල ලොකු ප්‍රශ්න තියෙනවා ventilation ප්‍රශ්න ඒගොල්ලන්ගේ අපේ වගේම මම හිතනවා අපේ තියෙන හැම building ගොඩක් මම ඔය දැන් මේ කොළඹ නගරේ තියෙන පිලාවූස් වගේ කඩේකට ගියාම ටිකක් ඕගලන් පුළුවන් නම් කොත්තුවක් එනකම් පැයක් විතර ඇතුළේ ඉන්න. මාර අමාරුයි හුස්ම ගන්න. මට පීනසේ තියෙන ඒකද මට කොහොමදත් අමාරුයි. right? so මම හිතන්නේ ඒවා ලොකු ප්‍රශ්න. ඇයි ඒක අර දෙපැත්තෙනුත් ගෙවල් පිටිපස්සෙනුත් නේද? ඒ කියන්නේ blind walls තුනක් නේ අහුවෙන්නේ. ඉස්සරහින් විතරයි නේද? මොන හරි අර exhaust fans අලම්මනම් දැම්මට AC එහෙම නැත්තම් මම හිතන්නේ පිලාවූස් එක තමයි ජනප්‍රිය උදාහරණය හැමෝම දන්න. so මේ ප්‍රශ්න ඒ කියන්නේ built environment එකේ තියෙන ප්‍රශ්න කියන්නේ most favorite topic එකක් contemporary photographers ලගේ. most favorite topic එක. right? ඉතින් අපේ මේ ඩොමිනික් සන්සෝනිගේ මේ ආකිටෙක්චර් පින්තූර කිව්වම ඔය බාබාගේව විතරක් නෙවෙයි. තව ඒවා තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ එක පැත්තකින් මේගොල්ලෝ ෆොටෝග්‍රැෆි පාවිච්චි කරනවා යම්කිසි විදියක anthropological aspect එකකින් මානව විද්‍යාත්මක අර්ථයකින් ඒ කියන්නේ ආකිටෙක්චර් වල තියෙන anthropological diversity එක පෙන්වන්න. අනිත් පැත්තෙන් ඒ කියන්නේ මානව විද්‍යාත්මක විවිධත්වය අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රොටෙස්ට් ආර්ට් එකක් විදිහට මේ චයිනා වල හැම ඒගොල්ලන්ගේ කෝස්ටල් ඒරියා එකේ විශාල වෙනස්කම් වෙනවා අන්තිම අවුරුදු 20 බරපතල වෙනස්කම් වෙනවා ඒගොල්ලන්ගේ කෝස්ටල් ඒරියාස් වල මේ මුහුදුබඩ ප්‍රදේශවල ඒවයි කන්ස්ට්‍රක්ෂන්ස් යනවා ඒවා පිළිබඳව දිගට වැඩ කරනවා විශේෂයෙන් ෂැන් ෂියාවෝ කියන ෆොටෝග්‍රැෆර් මේක යාගේ ෂැන් ෂියාවෝ කියන ෆොටෝග්‍රැෆර් ෆේමස් කෙනෙක් ලෝකේ ඕනම ප්‍රධාන ධාරාවේ contemporary photography පොත්වල මෙයා ගැන තියෙනවා ෂැන් ෂියාවෝ ෆේමස් ෆොටෝග්‍රැෆර් කෙනෙක් මෙයාගේ තනිකරම ටොපික් එක මේ අපිට කිතක මේක ඒකට කියනවා දැන් ඔය Instagram එකෙත් ගොඩක් pages තියෙනවා මම ඉක්මනට ඉවර කරනවා Instagram එකෙත් ගොඩක් pages තියෙනවා man altered landscape කියලා එතකොට අපිට දැන් ඉස්සර කිව්වා අපි ඔයගොල්ලෝ පින්තූරයක් ගන්න ගියත් කොහේ හරි තාමත් තියෙනවා නේද පුරුද්දක් වයර් එකක් අහු වෙනවා නම් ඒක අවොයිඩ් කරන්න තාමත් නැද්ද එහෙම පුරුද්දක් නිකන් අපි හිතමු ඔයගොල්ලෝ නිකන් අතන කොතනද අර කඩු ගන්න ආවේ නැවතුවම හරි අමාරුයි නේද ෆ්‍රේම් කරගන්න මිනිස්සු හදපු දෙයක් නැතුව නේචර් එක try කරලා බලන්නකෝ ආසයිද right අමාරුයි ඒක so එතකොට contemporary photographers ලා කීප එක තමයි man altered landscape එක as it is ගේන්න කියලා ඒ මිනිහා හදපු දේ කැතයි කියලා ගන්න එපා ඒ untidy ගතිය ඒ කැත ගතිය අපිරිවෙල ගතිය ඒ ආකාරයෙන්ම ගේන්න කියලා ඊට පස්සේ demolishing මම හිතන්නේ 21 වන සියවසේ 21st century එකේ ප්‍රධානම දෙයක් විශේෂයෙන් චීනේ විතරක් නෙවෙයි ලෝකේ වටේම විශාල ලංකාවෙත් මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වුණා නේද මෑත කාලේ ඔය කොම්පඤ්ඤි වේදියේ මම නම් ඔය සෑහෙන ආගියු කරගෙන තිනවා මගේ හිතවත් ආකිටෙක්ට්ස්ත් එක්ක ඔය පිළිබඳව
එතකොට දැන් මේ කොලොනියල් බිල්ඩින් අපේ වගේ රටකට මේන්ටේන් කරන්න පුළුවන්ද? ඒවා තියන් ඉන්න. මම දන්නවා ආකිටෙක්ස්ලා ගොඩක් ඒකට සපෝට් කරන්නේ. ඒක තියෙන්න ඕනේ කියලා නේද? එතකොට මම හිතන්නේ ඒක තරමක අපිට සංවාද කරන්න ඕනේ මාතෘකාවක් කියලා. ඒතර බිල්ඩින්ග්ස් ආකයිව් කරනවා කියන්නේ මොකද්ද? සංරක්ෂණය කරනවා කියන්නේ මොකද්ද? ඉතින් මේ ඔය වගේම මේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ ප්‍රේමදාස මහත්තයා කියලා කියන්න ඕනේ යාට නේද? මහත්මයා වැඩනේ කරේ 88 එහෙම. ඉතින් ප්‍රේමදාස මහත්තයාගේ කාලේ එයාගේ මේ ඔය වගේම කොළඹ JR ගේ ප්ලෑන් එක නමුත් ප්‍රේමදාස තමයි ඉනිෂিয়েට් කරේ මේ අර අපේ ගෙවල් පැත්තේ තියෙනවා මම ගල්කිස්සේ ඉන්නේ අපේ ගෙවල් පැත්තේ තියෙනවා බඩෝවිට කියලා ඒරියා එකක්. දැන් ප්‍රසිද්ධයි ඒ හැරිය මේ සෑහෙන ඔය නිවුස් වලටම යනවා. ඩෝම් පටන් ගාලා මේ ලයිව් 88 එකේ එහෙම. එතකොට මේ ඒ පැත්තට එහෙම ගෙනාවේ ඔය කොළඹ කොම්පඤ්ඤි විදියේ පළවෙනි වතාවට ඔය මිනිස්සුන් අයින් කරනකොට ගෙනලා දාපු මිනිස්සු ඉන්නේ බඩෝවිට. right? එතකොට මේ වගේ කරන වෙලාවේ සරත් පෙරේරා ගත්ත පින්තූරයක්. right? දැන් එහෙම post industrial society එක මම ඉක්මනට ඉවර කරා මට පරක්කු නම් කියන්න. post industrial society එක කියන්නේ second world war එකෙන් පස්සේ cold war period එකේදී සීතල යුද්ධ කාලේ වෙච්ච ප්‍රධානම දෙයක් තමයි ධනවාදයේ කේන්ද්‍රීය රටවල් වල කැපිටලිසම් වල සෙන්ටර් එකේ ලාභ ශ්‍රමය හොයාගෙන ෆැක්ටරිස් shift කරා ආසියාව හෝ වෙනත් රටවල් වලට. මම හිතන්නේ මේක ගැන ඔයගලන්ට අයිඩියා එකක් ඇති. ලංකාවටත් ඔය 80 ගණන් වෙනකොට ගාමන්ස් ආවේ එහෙමනේ. post industrial society එක පශ්චාත් කාර්මික. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් රටවල් ඒගොල්ලන්ගේ ෆැක්ටරිස් පෙරිෆරි එකට ගෙනිච්චා for cheap labor. ඒගොල්ලන්ගේ ඇත්තටම හිස් බිල්ඩින්ග්ස් ඉතුරු වුණා ගොඩක්. ලොකු ෆැක්ටරිස් ඉතුරු වුණා. ඉන්ඩස්ට්‍රියල් සිටිස් ගෝස්ට් සිටිස් බවට පත් වුණා. ඒවයි ඊස්තටික් එකක් දකින්න ගත්තා. මේ එඩ් රුස්චා මෙයා 80s වල වැඩ කරපු ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මම හිතන්නේ දැන් නම් වයස මම දන්නේ නැහැ ජීවිතුන් අතර ඉන්නවද කියලා. එඩ් රුස්චා මෙයා ඔක්කොම ගත්තේ abandoned industrial cities වල තිබ්බ දේවල්. ඉතින් මේ චයිනාවල නැවත වරක් ශියාවෝෂියන් චයිනාවලත් දැන් මේ වගේ දේවල් වෙනවා. චයිනාවල ඉන්ඩස්ට්‍රියල් ඒරියාස් ලොකුවට වෙනස් වෙමින් යනවා. ඉස්සර ඉන්ඩස්ට්‍රියල් ඒරියාස් නෙමෙයි දැන් තියෙන්නේ ෂී ජින්පින්గ్ ලගේ අලුත් ප්ලෑන්ස් එක ඒවා වෙනස් වෙනවා. එතකොට අර හොන්ටඩ් බිල්ඩින්ග්ස් හරිම අద్භූත බිල්ඩින්ග්ස් ඉතුරු වුණා. ඒක ඊස්තටික් එකක් බවට පත් වුණා. උදාහරණයක් විදිහට ඔය ටර්කෝස්කිගේ එහෙම ඔයගොල්ලෝ ෆිල්ම්ස් බලලා තියෙනවා නම් අන්ද්‍රේ ටර්කෝස්කිගේ රෂියන් ඩිරෙක්ටර් එයාගේ ඔය ස්ටෝකර් වගේ ෆිල්ම් එකක් නේද? ඊට පස්සේ ගත්තම මිරර් වගේ ෆිල්ම් එකක්. එයා තමයි ගෙනාවේ මේ abandoned beauty එක. ඒක beauty එකක් වුණා. ඒකනේ ජෙෆ්රි බාවලගේ කාලේ වෙනකොට ගහට ඉතුරු කරලා යන්න කියලා කිව්වේ. ආකිටෙක්චර් එක. ඒ කියන්නේ ඒක කෝ එක්සිස්ටන්ස් කිව්වට ඔගේ ඇත්ත කතාව ඔක පටන් ගත්තේ. ඒ කියන්නේ විශාල ගස් හැදුනා ඒ ඩේවිඩ් ලින්ච්ගේ මුල් ෆිල්ම්ස් බැලුවොත් ඔයගොල්ලෝ එලිෆන්ට් මෑන්, ඉරේසර් හෙඩ් වගේ ෆිල්ම්ස් ඒ ඇමරිකන් පෝස්ට් ඉන්ඩස්ට්‍රියල් සොසයිටි එක. ඒක ඒස්තටික් එකක් වුණා. ඊට පස්සේ ලංකාවේ වෙඩින් ෆොටෝග්‍රැෆිත් හෝටල් වල අරගෙන අරගෙන එපා වෙලා අතහැරලා දාපු බිල්ඩින් වල කරන්න ගත්තා. වෙඩින් ෆොටෝග්‍රැෆි. අතහැරලා දාපු බිල්ඩින් එක පේන්න බෑ. ගහක් හැදිච්ච ගයක් පේන්න බෑ. ඒක අකසරන දිරච්ච දැන් ඔයා හිතන්න 90 ගණන් වල ඕගොල්ලෝ කසාද බඳින කාලේ. මෙතන ඉන්න ගොඩක් අය මම හිතන්නේ 90 ගණන් වල කසාද බඳිපුවා වෙන්නේ නැති. ඕගොල්ලෝ බඳින කාලේ ෆොටෝග්‍රැෆර් කිව්වොත් දිරච්ච Volkswagen එකක් ළඟ ෆොටෝ ගහමුද කියලා කනට පාරන්නේ දෙන්නේ. යකෝ මෙච්චර ගාණක් ගෙව්වේ මිනිස්සුયો. 90 ගණන් වල බලන්න 2000 ගණන් වල මුලත් ඔක්කොම වෙඩින් පින්තූර තියෙන්නේ මල් ගස්. ඒ කියන්නේ ලස්සන මල් ගස්, ওই ලොකු හෝටල් ඒවයි. 2010න් පස්සේ බලන්න post war for wedding photography නේද? ඔක්කොම තියෙන්නේ දිරච්ච මඩ ගොඩවල්. CGR එකේ අතහැරලා දාපු රේල්වේ ලයින්ස්. So අපේ වෙඩින් ෆොටෝග්‍රැෆි ඩඩා ෆොටෝග්‍රැෆි වුණා. ඩඩා නෙමෙයි ඩඩා වෙන්නේ තව පහුවෙලානේ. ඩඩා ෆොටෝග්‍රැෆි වුණා. ඩඩා මූවමන්ට් එක වගේ වුණා. ඔක්කොම අර ඇන්ටයි ඉස්තටික් ආව වෙඩින් එක ඇතුළට. ඒකත් මාකට් එකෙන් ඇබ්සෝබ් කරා. මියුසික් වීඩියෝස් නේද? මියුසික් වීඩියෝස් සෑහෙන ඔය ඇබැන්ඩන් ඒවානේ තියෙන්නේ නේද? අතහැරලා දාපු ඒවා පෙන්වන්න බෑ ඇඩ්වර්ටයිසින් කාර්යොන්ට. ඔය ලක්ෂ සබන් ගානවා මේ පෙන්න දිරච්ච ගෙවල් ඇතුළේ ඉඳගෙන ගෑනු. බය හිතෙනවා. කොහමදත් බයයි. අර එහෙම දැක්කම තවත් බයයි. right? so that's it. ඒ කියන්නේ මෙන්න මේ ඒ කියන්නේ එතකොට මේක කොහොමද දැන් බ්‍රිටිෂ් ෆොටෝග්‍රැෆර් ඩේවිඩ් හොක්නේගේ මේක. මෙයා පේන්ටර් ඇත්තටම ඩේවිඩ් හොක්නේ වැඩිපුර ප්‍රසිද්ධ පේන්ටර් විදියට බට් එයා ෆොටෝග්‍රැෆි කරා. මෙයා ගෙනාව මෙයාට සල්ලි තියෙනවා. නමුත් මෙයා මාර අයිඩියා එකක් ගෙනාවා ෆොටෝග්‍රැෆි වලට. ඒ තමයි ෆොටෝග්‍රැෆි හරි එක්ස්පෙන්සිව් නේ. අපේ මේ සහෝදරයා මේ කිව්වා වගේ ෆොටෝග්‍රැෆි very expensive. හරිම එක්ස්පෙන්සිව් හොබි එකක්. එතකොට යාට ලොකුවට print කරන්න අමාරුයි. ලොකු print එකකට යනකොට out of focus වෙනවා. sharpness තියාගන්න බෑ. right? sensor එක ලොකු කැමරා ගන්න. ඉඩකඩම් තමයි. එක්ක ඔබේ surname එක රාජපක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද්ද මේ වික්‍රමසිංහ වෙන්න ඕනේ. දැන් වගේ නම් සමරසිංහ වෙන්න ඕනේ නේද? දැන් විදියට කිව්වොත් අඩුම තරමේ වාගේ surname එක සමරසිංහ වගේ වෙන්න ඕනේ. ඒ වගේ කැමරාවක් ගන්න නම්. ඒතර මම කියන්න ගියේ මෙයා කරපු එක තමයි මෙයා polaroid cameras වලින් පින්තූර අරගෙන collage විදියට අරගෙන එකතු කරලා කෑලි අලෝලා පින්තූරේ ගත්තා. ඒක එක පැත්තකින් යා politics of ඒ කියන්නේ photography වල political economy එකට comment එකක් යාගේ.
ෆොටෝග්‍රැෆි වල පොලිටිකල් ඉකොනොමි එකට. දේශපාලන ආර්ථිකයට. යාගේ කමෙන්ට් එක. එයත් ගත්තේ ඔක්කොම අර්බන් වගේ ගොඩක් ආකිටෙක්චරල්. ඊට පස්සේ යා කිව්වා දැන් පිකාසෝ වගේ කෙනෙක් කිව්වා ෆොටෝග්‍රැෆි වලින් පර්ස්පෙක්ටිව් එකත් එක්ක ලොකුවට සෙල්ලම් දාන්න බෑ. පිකාසෝගේ මේ මොනවාද මේ මූවමන්ට් එක මේ මොකද මචං ඒක මේ කියුබිසම් thank you කියුබිසම් මූවමන්ට් එක ගත්තම ඒකේ ලොකුම කරපු දේ නේ ඒගොල්ලෝ මේ පර්ස්පෙක්ටිව් වෙනස් කරානේ. ඒ කියන්නේ මූණේ මේ හාෆ් එකයි අර හාෆ් එකයි දෙකම එකට ඇඳා. එකම මූණේ ප්‍රොෆයිල් එකක් තියෙනවා ෆ්‍රන්ටල් එකක් තියෙනවා. අපේ ජෝර්ජ් කිටුත් ඒ වගේ වැන්දා. right? ඒතකොට පර්ස්පෙක්ටිව් එකත් එක්ක පේන්ටර්ස්ලාට ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන්. ෆොටෝග්‍රාෆර්ස්ලා හරිය ලිමිටඩ් එතනදී. ලෙන්ස් එක මත බේස් වෙනවා. සෝ මෙයා කිව්වා මෙයා හොඳට බලන්න මේ පින්තූරේ ගෙදර ගිහිල්ලා හිමින් සීරුවේ මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඔහොම ගත්තට නම් පේන්නේ නැහැ. ගමනේ ගත්තට අවුලක් නැහැ. ගෙදර ගිහිල්ලා ඩවුන්ලෝඩ් ගන්න අවුලක් නැහැ. ගෙදර ගිහිල්ලා බලන්න. ඒ කියන්නේ පර්ස්පෙක්ටිව් වෙනස් කරලා තියෙනවා යා. ජර්ක්ස් තියෙනවා ඕකේ. perfectly balanced නැහැ. එයාට ඕනේ එතකොට මේ තියෙන දේ ડોකියුමෙන්ටරි නෙමෙයි. සෝ මේවා ඊට පස්සේ මෙයා මගේ ෆේවරිට් මැක් කෙනෙක් මෙයාගේ නම ග්‍රෙගරි ක්‍රූසන් මෙයා තාමත් ෆොටෝග්‍රැෆි කරනවා බොහොම ඇක්ටිව්ලි Instagram එකේ හරිම ඇක්ටිව් ග්‍රෙගරි ක්‍රූසන් මෙයා තනිකර ඉන්ඩස්ට්‍රියල් ඒ කියන්නේ මේ sorry urban අපිට කියතේ ඇන්ෂයිටි එක. ඒ කියන්නේ අපි හොඳම දැන් ඔය ලොකුම apartments වලට යන අයට වෙන්නේ. ඔය luxurious apartments වලට ගියාම ගිහිල්ලා මුල් කාලේ පොඩ්ඩක් ආතල් මගේත් යාළුවෝ ඉන්නවා එහෙම සල්ලිකාර යාළුවෝ ඒගොල්ලන්ට ගිහිල්ලා කතා කරලා බලපුවම ටික කාලයකට පස්සේ මාර ඇන්ෂයිටි එකක් තියෙනවා. කරන්න දෙයක් නැහැ. රිලේෂන්ෂිප්ස් නැහැ. නේ හැමෝටම නෙවෙයි. බට් නේද? තරමක කොමන් ෆැක්ට් එකක් ඒක. ආතල්ලක ඉන්නේ වුණොත් ඇති. රයිට්? එතකොට මේක මේ වගේ urban anxiety එක මේන් තීම් එකක් වෙච්ච ෆොටෝග්‍රැෆර්ස්ලා ගොඩක් ඉන්නවා. මේ ජනානන්ද ලක්සිරිගේ ලංකාවේ. මේක ටිකක් පාරණ පින්තූරයක් 2000 ගණන් වල මුල ජනානන්ද ලක්සිරිගේ. මේ ෆොටෝග්‍රාෆර්. මේක උදිත චිරන්ත මෙතන ඉන්නවා අර රතුපාට තොප්පියක් දාලා ඉන්නේ යා. උදිත චිරන්ත. දැන් මේක අර ඒ කියන්නේ හරිම මේවට අපි කියනවා dehumanized photography කියලා. උදිත නෙමෙයි අපි වගේ අය කියන්නේ dehumanized photography. මම හරිම ආසයි උදිතගේ මේ ස්පේෂල් moods හදන එකට අපේ කවුදන් කිව්වා වගේ ඒ කියන්නේ mood එක ක්‍රියේට් කරන විදිහට මිනිස්සු නැතුව. ඒතර අපි දන්නවා ආකිටෙක්චර් ගැන යම් අදහසක් තියෙන කෙනෙකුට කියවීමක් තියෙන කෙනෙකුට යම් කිසි නොදන්නා පළාතකට ගියාම එයාට පුළුවන් මිනිසුත් එක්ක කතා කරන්නේ නැතුව සෑහෙන මේ පළාතේ හිස්ටරි එකක් grasp කරගන්න නේද? ඒක අල්ලගන්න. නේද? ඒතර බිල්ඩිං ස්පීකින් ගොඩනැගිලි කතා කරනවා. හිස්ටොරිකල් ඩෙවලොප්මන්ට් එක ගැන සෑහෙන අදහසක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒකේ මූඩ් එක. ඉතින් අපිට කිව්ද මේක යම් කිසි විදිහකට ට්‍රාන්සෙන්ඩෙන්ටල්. තෝමස් ට්‍රුත් ඒ જાතිය කෙනෙක්. මම ඉවර කරනවා අන්තිම පොඩ්ඩ. ඉතින් දැන් සිටි එක දැන් මේකේ ලොකු සීරීස් එකක් තියෙනවා. තෝමස් ට්‍රුත් මෙයාත් අර බෙචර් ස්කූල් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. මගේ අන්තිම පින්තූර දෙක ඉවර කරනවා. මෙයා කරන්නේ ක්ලාසිකල් ආකිටෙක්චර් මියුසියම්ස් ඇතුළට යනවානේ. බිල්ඩින්ග්ස් ඇතුළට. ඒක තමයි මෙයාගේ අයිඩියා එක. රයිට්? අපි ගිහිල්ලා ඒවා බලන් ඉන්නවා ඊට පස්සේ. රයිට්? ඉතින් මට මේක දීර්ඝව විස්තර කරන්න බෑ. අපි ගත්තොත් ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට කවුරු හරි ආකිටෙක්ට් කෙනෙක් යා ඩිසයින් කරන්න යනකොට ඔක ඩෙරිඩා හැම කියනවා අර ආකයිව් ෆීවර් කියලා. ඩෙරිඩා කියන ෆිලොසොෆර් කියනවා ආකයිව් ෆීවර්. ඒ කියන්නේ අපේ ඔළුවේ විශාල ආකයිව් එකක් හොල්මන් කරනවා. එකෙන් ගැලවෙන්න බෑ අපිට. නේ? අර මිෂෙල් ෆූකෝ කිව්වේ මේ මොකද්ද? ප්‍රිසන් හවුස් ඔෆ් ලැන්ග්වේජ්. භාෂාවේ සිරකුටිය වගේ ප්‍රිසන් හවුස් ඔෆ් ආකයිව්ස්. බාව කරේ මෙහෙම, පානිතෙන්නකෝන් මෙහෙම කරේ, ජස්ටින් සමරසේකර මෙහෙම කරේ, පාලින්ද කන්නංගර අර එහෙම කරනවා. ඔක්කොම ඔළුවේ වැඩ කරනවා. සෝ ඒකෙන් ගැලවිලා, ඒ කියන්නේ එමැන්සිපේටරි ඇස්පෙක්ට් එකකින් යම් කිසි විදියක ආකිටෙක්ට් කෙනෙකුට හරි, ෆොටෝග්‍රැෆර් කෙනෙකුට හරි, එතකොට මේ ආකයිව්ස් පිළිබඳව, මියුසියම්ස් පිළිබඳව ඇත්තටම තෝමස් ට්‍රුත්ගේ ක්‍රිටික් එක. conceptually යාගේ ක්‍රිටික් එක. right? ඉතින් very interesting. මෙයා මේකේ ලොකු සීරීස් එකක් කරලා තියෙනවා. මෙයා මේ සීරීස් එකම පේන්ටිං වලටත් කරලා තියෙනවා. එයා ඒ සීරීස් එකම natural museums වලට කරලා තියෙනවා. තෝමස් ට්‍රුත්ගේ බලන්න යාගේ වෙබ්සයිට් එක තියෙනවා. high res පින්තූර බලන්න පුළුවන් ගියාම තෝමස් ට්‍රුත්ගේ. එතකොට මම කියන්න ගියේ මෙච්චරයි මගේ පොයින්ට් එක මේ අවසාන පින්තූරේ. ඒ කියන්නේ අර කිව්වා වගේ අර මේ අපේ ඩින්ඩින් යාගේ ඇත්තනම මම දන්නේ නැහැ ඩින්ඩින් නේද? ඇත්තනම ඩින්ඩින් නේද? ID එකේ තියෙන. ඩින්ඩින් කිව්වා වගේ අර ගෑන් ළමයි පින්තූර ගන්නවා, අපිත් පින්තූර ගන්නවා, සෙල්ෆි ගන්නවා. So අපිට ඕනේ අපේ personal history එකත් archive කරන්න නේද? Instagram වල, Facebook වල ඊට පස්සේ ඒගොල්ලෝ අපිට මතක් කරනවා පින්තූර. ඔයා අවුරුදු 3කට කලින් මොනවද කරේ? නේද? So we are in a visual archive everybody. අපි හැමෝටම visual archive එකක් හදාගන්න අවස්ථාව දීලා තිනවා විශේෂයෙන් මෙටා සමාගමේ. self.
එතකොට අපි කොහොමද ෆොටෝග්‍රාෆ් එකකින් අපිව රිප්‍රසන්ට් වෙන එක මම අර පටන් ගද්දි කියපු ગેප් එක ෆොටෝග්‍රාෆ් එකකින් අපිව රිප්‍රසන්ට් වෙනවද නේද ගොඩක් වෙලාවට අපි අවුරුදු 5කින් විතර අපේ පින්තූරයක් දිහා බලපුවම අපිට සතුටු වෙන්න පුළුවන්ද අයියෝ මොනවද අප්පමයි මම දැන් අද මෙතන ඔයගොල්ලෝ සාමාන්‍ය පිළිවෙලකට නෑ දැන් ඇවිල්ලා තියෙන්නේ මමත් එහෙම මමත් දැන් තරමක පිළිවෙලකට දැන් ආවි හැබැයි දැන් මේකේ පින්තූර ගහලා මේ සහෝදරවරු තව අවුරුදු 4කින් විතර මට පෙන්නුවම චික් විතරක් අනිවා අවුලක් තියෙනවා අපේ රෙකග්නිෂන් එකේ නේද මම මොකක්ද අර රැවුල තියන් හිටපු විදිය පිස්සුනේ මම උඹට අනිවාර්යයෙන්ම මචං කලකිරෙන්න එනවා කවදා හරි හරිද ඔය රැවුල ගැන හරිද එතකොට ඒ කියන්නේ අපි නිරන්තර ක්‍රයිසිස් එකක ඉන්නවා අපේම සෙල්ෆ් අයිඩෙන්ටිෆිකේෂන් එකත් එක්ක ඒතර ඒක ෆොටෝග්‍රාෆ් කරාම අද අපි ඒකට හරිම නාසිසිස්ටික් විදියට හරිම ස්වරූපරාගී විදියට මට ආදරය කරනවා අපි ජීවත් වෙන්නේ එජ් ඔෆ් නාසිසිසම් නේද සෙල්ෆි ගහනවා නේද එජ් ඔෆ් නාසිසිසම් අපි ඉන්නේ මේ නාසි කියන්නේ ඔය හිට්ලර්ගේ නාසි නෙමෙයි අර දන්නව නේද අර ස්වරූපරාගය රයිට් එතකොට තමන්ටම ආදරය කරන එක මං ආදරේ මට කියන්නේ අදට නෙමෙයි එතකොට මෙන්න මේක මට මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි කියන සබ්ජෙක්ට් එක අපිව රෙප්‍රසන්ට් කරනවද? ગેප් එකක් තියන් ඉන්නවද නැත්නම් අපිට කැප්චර් කරන්න බැරි රීල් ටිකක් ෆොටෝග්‍රැෆි කැප්චර් කරනවද? අපිත් අකමැති. අනිත් පැත්තෙන් බිල්ඩින්ග්ස් ඒගොල්ලෝ පෙනී ඉන්නේ බිල්ඩිමක් ඉස්සරහා නේද? බිල්ඩින් ඉස්සරහා ඉඳන් පින්තූර ගන්න අපි හරි ආසයි. නේද? ගොඩනැගිලි ඉස්සරහා ස්මාරක ඉස්සරහා අපි ආසයි පින්තූර ගන්න. So buildings අපිව රෙප්‍රසන්ට් කරනවද? නේ? ෆොටෝග්‍රාෆ් එකක් වගේ මේක තරමක කොන්ස්ටන්ට් ඒක හරිම ශක්තිමත් ඒක ලේසියෙන් නැති වෙන්නේ නේ? ඒක ලේසියෙන් නැති වෙන්නේ එතකොට both photography and architecture මේ දෙකම අපේ ආත්මීයත්වය නියෝජනය කරනවද ඒකත් එක්ක යම්කිසි විදියක ඩයලෙක්ටිකල් යම්කිසි විදියක ගැටුම්කාරී සම්බන්ධයක්ද තියෙන්නේ කියන එක තමයි මම හිතන්නේ අපි මේ දෙකේම ක්‍රිටිකල් හිස්ටරි රීඩින් එකක් අපි විචාරාත්මකව මේ දෙකේම සෞන්දර්යාත්මක ඉතිහාසය බැලුවොත් මම හිතන්නේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ බොහොම ස්තුතියි අහුම්කම් දුන්නාට